සහභාගී වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා. හැමෝටම සුබ සන්ධ්‍යාවක් පුතේ. ඉතින් සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ පිහිටයි. කතෝලික ක්‍රිස්තියානි දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට ජේසු පිහිටයි. God bless. අපි අද අලුතින්ම අපි දැන් මේ එකතු වෙලා ඉන්නේ ටැරෝ පාඨ මාලාවක හඳුන්වා දීමේ දේශනයකටමයි පුතේ. එතකොට මේ හඳුන්වා දීමේ දේශනයේදී ගොඩක් අය ටැරෝ කියන එක දන්නේ නැහැ. සමහර අය දන්නවා, සමහර අය ටැරෝ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් අපි සියල්ලෝම දැනුවත් කරන්න තමයි අද මේ Zoom වැඩසටහන තියන්න සූදානම් කළේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ඕගොල්ලෝ හැමෝම වෙනුවෙන් මම දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරලා ඉන්නම් හැම දුවට හැම පුතාටම මේ විෂය ලස්සනට පිළිහිටලා හොඳට ඉගෙන ගන්න ලැබෙන්න කියලා අපි හැමෝම දෙවියන් වෙනුවෙන් මම ඔයාලා වෙනුවෙන් පහනක් පත්තු කරන්නම් ඉන්න මම පත්තු කරලා ඔයාලට පෙන්නන්නම් පහන. ඔයාලා හැමෝම වෙනුවෙන් මම මේ පහන පත්තු කරේ පුතේ. ඕගොල්ලෝ අදහන දෙවියන්ට. ඕගොල්ලෝ විශ්වාස කරන දෙවි කෙනෙක් ඉන්නවා නම්, දේවතාවියෙක් ඉන්නවා නම්, එයාලව සිහිපත් කරගෙනම අපි මේ පළවෙනි දේශනාවට සහභාගී වෙමු පුතේ. එතකොට ඒ වගේම අපි කවුරුත් මේ මනුස්ස ලෝකෙට නිකන් ඇවිල්ලා නෑ පුතේ. අපිට උප්පත්තිය සකස් කරලා දීලා තියෙනවා අපිට ආදරණීය අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්. ඒ නිසා අපි අපේ ආදරණීය අම්මවයි තාත්තවයි සිහිපත් කරමු. ඒ වගේම අපි යම්කිසි ශිල්පයක් හදාරන්නේ පුතේ අපිට ලියන්න කියවන්න හැකියාවක් ලබා දෙන්න. අපිට කවුරු හරි ගුරුවරු අපේ දෙමව්පියෝ අපිට අනිවාර්යයෙන්ම මඟ පෙන්වීමක් කරලා තියෙනවා. අපිට අනිවාර්යයෙන්ම අපේ ඉස්කෝලේ ගියේ අපිට මුල් අත්පොත් තිබු ගුරුවරු ඉන්නවා. ඒ සියලුම දෙනාට අපි හිතින් හෝ වැඳ නමස්කාර කරලා අපි මේ විෂය කතා කරන්න පටන් ගමු පුතේ. ඔයාලට වගේම මටත් විෂය උගන්වපු ගුරුවරු ඉන්නවා. ඒගොල්ලන්ව සිහිපත් කරලා නමස්කාර කරලා පටන් ගමු. මගේ අම්මා තාත්තා නම් ජීවතුන් අතර නැහැ. ඒ වුණත් අපි මට මේ භවයට උප්පත්තිය සකස් කරලා දුන්නු මගේ පින්වන්ත දෙමව්පියෝ දෙන්නත් මමත් හිතින් වන්දනාමාන කරනවා. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ආදරණීය පින්වන්ත දෙමව්පියන්ව සිහිපත් කරලා අපි මේ විෂය ඉගෙන ගන්න ආරම්භ කරමු. මොකද පුතේ අපි මුල අමතක කරගෙන ගමනක් ගියොත් අපි කාටවත් ඔයා මම ඇතුළු මේ ලෝකේ සුන්දර ගමනක යන්න බෑ. ඒ නිසා අපි ඊටාම ගෞරවාන්විතව මේ අලුත් විෂයක් ඉගෙන ගන්න අත්පොත් තියන්න සූදානම් වෙන වෙලාවේ අපිට උදව් උපකාර කරපු යම් කෙනෙක් ඉන්නවා නම් මේ මනුස්ස ලෝකයට ආවට පස්සේ ඒ සියලු දෙනාටත් කෘතගුණ සලකන විදිහට සිහිපත් වීමක් කරගෙන අපි විෂයට අවතීර්ණ වෙමු පුතේ. අද ඇත්තටම ඔයාලට මම විෂය උගන්වන්නේ නැහැ. විෂය පිළිබඳ කියලා දෙන්න. මොකද්ද මේ ටැරොට් කියන්නේ කියලා අවබෝධයක් ලබා දෙන්න තමයි පුතේ මේ සූදානම් වෙන්නේ. ඉතින් ලංකාවේ බහුතරයක් දෙනා දන්නවා, බහුතරයක් දෙනා දන්නේ නැහැ. නමුත් යුරෝප් කන්ට්‍රි පැත්තට ගියාම නම් පුතේ ගොඩක් අය ටැරොට් කිව්වහම හොඳටම මේ විෂය දන්නවා. ඒ නිසා ලංකාවේ බහුතරයක් දෙනා නොදන්න නිසා තමයි පොඩ්ඩක් මේ දැනුවත් කිරීම කරන්න හිතුවේ. ඉස්සෙල්ලාම පුතේ දැන් යුරෝප් කන්ට්‍රි පැත්තේ මේ විෂය හරි ජනප්‍රියයි. නමුත් අපේ රටේ දැන් ජනප්‍රිය වේගෙන යනවා නේද? අපේ රටේ දැන් බොහොම අය මේ මං ජ්‍යොතිෂ කාර්යාලයක් තියෙනවා මගේ. එතකොට ජ්‍යොතිෂය බලන්න දැන් හඳහම් බලන්න එන අය අතරමයි පුතේ තරුණ දරුවෝ ගොඩාක් මගේ ළඟට ඇවිල්ලා කියන්නේ මේ මිස් ටැරෝ රීඩින් එකක් කරමුද කියලා. ඒ නිසා මේ ටැරෝ හරි ජනප්‍රිය වේගෙන යනවා. මං ටැරෝ ජනප්‍රිය වෙන්න හේතුවත් මගේ පුතාලට කියන්නම් පහදලා දෙන්නම්. මොකද මේ අපිට ටැරෝ මෙච්චර ජනප්‍රිය වෙන්නේ ලෝකය තුල කියලා. ඒ වගේම පුතේ අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ අපි මේ ඉගෙන ගන්න යන විෂය මොකක්ද කියලා. මම මගේ හැම දේශනාවෙම එකම මුලින්ම කියනවා මේ ලෝකේ පුතේ විවිධ විෂයන් තියෙනවා.
ඕගොල්ලෝ ඔක්කොටම මාව ඇහෙනව ඇති කියලා හිතනවා. ඇහෙන්නේ නැති මොනවා හරි තියෙනවනම් කවුරු හරි කියන්න මැසේජ් එකක් හරි දාන්න පුතේ. එතකොට මේ ලෝකේ තියෙනවා අපි ඉස්කෝලේ යනකොට අපිට ඉගෙන ගන්න පුළුවන් පුතේ විද්‍යාව කියලා විෂයක්. නේද? විද්‍යාව විෂයක් විදිහට අපි ඉගෙන ගන්නවා. ගණිත විෂය අපි විෂයක් විදිහට ඉගෙන ගන්නවා. තව මොනවද පුතේ තියෙන විෂයන්? තව අපිට තියෙනවා කලා විෂයන්. ඔයගොල්ලෝ දන්නවා ඇති අපි කලා විෂයන් ඉගෙන ගන්නවා. එතකොට අපි දැන් උසස් පෙළට තව විවිධ විෂයන් ඇවිල්ලා තිනවා. ලැන්ග්වේජස් කියලාත් විෂයක් තියෙනවා පුතේ. දැන් භාෂාවන් පිළිබඳ ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි මේ ඉගෙන ගන්න යන විෂය දැන් අපි මේ අද ඉඳන් මේ ඕගොල්ලෝ මේ පින්වන්ත දරුවෝ ටිකට උගන්වන්න හදන මේ විෂය thank you පුතේ ඇහෙනවා කියලා දාලා තියෙනවා හරි. එතකොට මේ ඉගෙන ගන්න හදන විෂයට අපි කියන්නේ පුතේ අධ්‍යාත්මික විෂයක් කියලා. අපි මේවට කියනවා ස්පිරිචුවල් සයන්ස් කියලා. එතකොට ඇස්ට්‍රොලොජි ඇතුළුව මේ ටැරෝ තව ටැරෝ එක ගැන විෂය කීපයක් තියෙනවා පුතේ රූන්ස් කියලා එකක් තියෙනවා. තව ඔරකල් කාඩ් ගොඩක් තියෙනවා ලෝකේ. මම මේවා ගැන පසුවට ඔයාලට කතා කරන්නම්. මේ විෂය පුතේ සේරම යන්නේ ස්පිරිචුවල් සයන්ස් වලට. එතකොට ඕගොල්ලන්ට කොහොම හරි මේ ලින්ක් එක ප්‍රශ්න පුතේ කට්ටිය මේ කෝල් කරනවා WhatsApp එකට. එතකොට පුතේ කොහොම හරි මේ ස්පිරිචුවල් සයන්ස් කියන මේ විෂයන් ඉගෙන ගන්න ඕගොල්ලෝ හිතනවා නම් ඇයි ඕගොල්ලන්ට සිත් පහළ වුණේ කියලා. දැන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න දැන් මේ ලෝකේ තව බොහෝ විෂයන් තියෙනවා කිව්වනේ මම. දැන් ඒ විෂයන් හමුවේ පින්වන්ත මේ දරුවෝ ටිකට හිත පහළ වෙලා තියෙනවා සිතුවිලි ඉපදිලා තියෙනවා අධ්‍යාත්මික විෂයක් ඉගෙන ගන්න ඕනේ කියලා. තව මේ ලෝකේ ලස්සන විෂයන් තියෙනවා ඕන තරම් ඉගෙනගෙන ප්‍රගුණ කරගන්න නේද? IT සම්බන්ධ විෂයන් තියෙනවා විද්‍යාව සම්බන්ධ විවිධ විෂයන් තියෙනවා. හැබැයි පුතේ කිසි කෙනෙකුට කවදාවත් එන්නේ නැහැ සිතුවිලි අහම්බෙන් අධ්‍යාත්මික විෂයක් ඉගෙන ගන්න. අධ්‍යාත්මික විෂයක් ප්‍රගුණ කරන්න කෙනෙකුට සිතුවිලි පහළ වුණා නම් පුතේ ඕගොල්ලන්ට ඒ විදිහට සිතුවිල්ලක් පැමිණියා නම් අනිවාර්යයෙන්ම මේ විශ්වයේ ඕගොල්ලෝ පිළිබඳ සැලසුමක් අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම නැති කෙනෙකුට මගේ පුතේ මේ වගේ විෂයක් ඉගෙන ගන්න සිතුවිලි එන්නේ නැහැ. දැන් ඔයාලා කාටවත් සිතුවිලි ඇවිල්ලා නැහැ නේද? අභ්‍යවකාශයට රොකට් අයින රොකට් සයන්ස් ඉගෙන ගන්න ඕනේ කියලා. ඇවිල්ලා නැහනේ. එහෙම ආවනම් ඕගොල්ලෝ මගේ ඉස්සරහ ඇවිල්ලා ඉඳගන්නේ නැහැ. එහෙම සිතුවිලි එන්නේ නැත්තේ ඇයි පුතේ අපිට? ප්ලේන් එක පයිලට් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම ගොඩක් අයට එන්නේ නැහැ නේ. අය ඉන්නව නැත්තේ නෑ. එහෙම අය එන නිසානේ මේ හඳටත් යන්නේ කට්ටිය නේද? අපිට ග්‍රහලෝක ගැන තොරතුරු එහෙම ගෙනත් දෙන්න. එහෙම සිතුවිලි පහළ වෙන අය ලෝකේ ඉන්නවා. හැබැයි මං හිතනවා මේ මගේ ඉස්සරහා ඉඳගෙන ඉන්න අයට එහෙම ඉගෙන ගන්න සිතුවිලි පහළ වෙලා නැහැ. මොකද එහෙම පහළ වුණු අයට මේ මං ඉස්සරහා ඉඳගෙන ඉගෙන ගන්න බෑ. මම මේ විෂයන් ප්‍රගුණ කරලත් නැහැ, උගන්වන්න දන්නෙත් නැහැ. එතකොට මම දන්නේ අධ්‍යාත්මික විෂයක්. එතකොට ඕගොල්ලෝ මේ ඇවිල්ලා තියෙන්නේ අධ්‍යාත්මික විෂයක් ඉගෙන ගන්න ඕනේ කියලා සිතක් පහළ වෙලා. ඒ වගේම පුතේ Facebook එකෙන් හරි මාධ්‍ය තුලින් හරි කොහෙන් හරි මගේ පෝස්ට් එකක් හරි මාව හරි දැකලා තමයි ඕගොල්ලන්ට හිතලා තියෙනවා මේ මිස් උගන්වනවලු විෂයක් අපිත් පොඩ්ඩක් ගිහිල්ලා බලමු කියලා. එහෙම සිතුවිල්ලකින් තමයි දැන් ඔය සියලුම දුවදරුව මගේ ඉස්සරහා ඉඳගෙන ඉන්නේ. ඒක කවදාවත් පුතේ ඕගොල්ලෝ හිතනවා නම් අහඹුවක් කියලා කවදාවත් මේ ලෝකේ කිසිම පුද්ගලයෙකුට අහඹු ලෙස හම්බෙන්නේ නැහැ පුතේ. ඒ වගේම මේ ලෝකේ කිසිම සිදුවීමක් අහඹු ලෙස සිද්ධ වෙන්නේත් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ මේ විශ්වයේ සැලසුමකට අනුව අධ්‍යාත්මික ගමනක් යාමට සුදුසු ආදරණීය පින්වන්ත දුවදරුවෝ ටිකක් තමයි මගේ ඉස්සරහ මේ ඉඳගෙන ඉන්නේ. ඒ නිසා අපිට පුළුවන් බොහොම ආදරෙන් මේ විෂය ඉදිරියට අරගෙන යන්න. එතකොට පුතේ ඕගොල්ලෝ දන්නවා දැන් ගොඩක් අය ලංකාවේ මේ ජ්‍යොතිෂය නම් දන්නවා ඇස්ට්‍රොලොජි දන්නවා. එතකොට ඕගොල්ලෝ අහලා ඇති ඇස්ට්‍රොලොජි වල තියෙනවා අපි වෛදික ජ්‍යොතිෂය කියලා අපි දල කේන්ද්‍රයක් තියෙනවා ලග්නයක් කොටු 12ක් තියෙනවා. අපි ඒකෙන් කේන්දරයක් හදලා කෙනෙකුගේ කර්මපතයක් කියවීමක් කරනවා පුතේ. ඒ වගේම තව තියෙනවා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියලා ජ්‍යොතිෂ පද්ධතියක් ඕගොල්ලෝ දන්නවා ඇති. ශ්‍රීපති කියලා ජ්‍යොතිෂ පද්ධතියක් තියෙනවා. උමා ජ්‍යොතිෂ කියලා ජ්‍යොතිෂ පද්ධතියක් තියෙනවා මායි පුතේ. ඒ වගේ තමයි දැන් අපි ඔක්කොම ජ්‍යොතිෂ පද්ධති තිබුණට පුතේ
අපි ගොඩාක් දුරට භාවිතා කරන්නේ අර මේ ලග්නය හදලා හදන මේ කොටු 12 හඳහන බලලා තමයි කියවන්නේ ගොඩක් දුරට හඳහනක්. බොහෝ ජ්‍යොතිෂවේදීන් කියවන්නේ එහෙමයි. මේ ටැරොට් වලත් එහෙම තියෙනවා පුතේ. මේ ටැරෝ වල තියෙනවා රූන්ස් කියලා ඔරකල් කාඩ්, ඒන්ජල් කාඩ්, ඒ වගේ විවිධ ටැරොට් කාඩ් වර්ග. මම ඔයාලට මේ ටැරොට් ඩෙක් ටිකක් ගෙනාවා. මේකට අපි ටැරොට් ඩෙක් කියලා කියන්නේ. ඕගොල්ලෝ මම පෙන්වන්න ගෙනාවා. එතකොට පුතේ ඒ වගේ ටැරොට් කාඩ් තියෙනකොට අපි ඒකෙත් පොදුවේ ඉගෙන ගන්න ටැරෝ කාඩ් වගේක් තියෙනවා පුතේ. ඒකේ තියෙනවා කාඩ් 78ක්. එතකොට සමහර අය හිතන මෙති මොනවද මේ කාඩ් වලින් කරන්න පුළුවන් කියලා. දැන් මේ කාඩ් වල ස්වරූපය කිව්වොත් පුතේ අපි දන්නව නේද අර මේ කාඩ් තියෙනවා මේ සෙල්ලම් කරන්න ගන්නේ. කට්ටිය ඕමි බලනවා කියලා එහෙම ගන්නේ කාඩ් වගේක් කාරත්තද මොනවද තියෙනවද කාඩ් වගේක්. අන්න ඒ වගේ තමයි පුතේ මේ කාඩ් ටික. මේ කාඩ් එකත් ඒ වගේම කාඩ් බණ්ඩලයක්. එතකොට මේ කාඩ් බණ්ඩලය තමයි පුතේ අපි රීඩින් කරන්න පොදුවේ ගන්නේ. මේ කාඩ් බණ්ඩලයේ කාඩ් 78ක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට මිලදී ගන්න වෙනවා ටැරොට් ඉගෙන ගන්නවා නම්. මොකද ටැරෝ කරන්න බෑ කාඩ් ටික නැතුව. ඒ වගේම අපි මේ ටැරෝ කාඩ් 78 භාවිතා කරලා ඉගෙන ගන්න ටැරෝ ක්‍රමවේදයට කියනවා රයිඩර් වේට් කියලා. මේ රයිඩර් වේට් කියන ක්‍රමවේදයට අයත් ටැරොට් කාඩ් තමයි අපි භාවිතා කරලා ඉගෙන ගන්නේ. ඕගොල්ලෝ දැකලා ඇති පුතේ මේ YouTube එකේ Facebook එකේ ගොඩාක් දෙනෙක් ටැරෝ රීඩින් කරනකොට කාඩ් පෙන්නනවා ඕගොල්ලන්ට. අන්නේ කාඩ් ගොඩාක් ඒගොල්ලෝ භාවිතා කරන්නේ අර පොදු හඳහන වගේ කොටු 12 මේ රයිඩර් වේට් කියන කාඩ් ටික. මේකේ කාඩ් 70ට භාවිතා කරලා තමයි අපි මේ හඳහා මේ ඕගොල්ලන්ගේ පුරෝකතන අහන ප්‍රශ්න වලට පිළිතුරු ඕවා දෙන්න යන්නේ. එතකොට අපි මේ කාඩ් 78 ගැන හොඳට ස්ටඩි කරලා තියෙන්න ඕනේ. අපිට මේ කාඩ් 78 තේරුම් හොඳට දැනගෙන ඉන්න ඕනේ. හැබැයි මම මුලින්ම කියනවා ඔක කටපාඩම් කරගන්න යන්න එපා පුතේ. මොකද හරිම කරදරයි. කාඩ් 78ක් කටපාඩම් කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. එක කාඩ් එකක එක රුපියක් නෙමෙයි තියෙන්නේ. කාඩ් වල ගොඩක් සංකේත තියෙන දැන් හරිද බලන්න පුතේ මාව මේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ආවා. මට චූටි මේ කාලයක් දෙන්න පුතේ. ඔහොම ඉන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. හරි දැන් නම් හරි මිස්. දැන් හරි. කුමක් හරි කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ආවා පුතේ. දැන් හරි නේද? ඔයාලට මාව පේනව හෙනව නේද? මැසේජ් එකක් දාන්න. ඔව් මිස් හරි දැන් හරි නේද? හරි. ඔව් මිස් ඔව්. හරි. හරි. thank you. එතකොට පුතේ දැන් මම ඕගොල්ලන්ට කිය හිටියේ රයිඩර් වේට් ටැරොට් ක්‍රමය ගැන. ටැරෝ කාඩ් 78ක් තියෙන. ඒ වගේම අපේ ජීවිතය ගත්තොත් පුතේ අපි නොදන්න පිටු තියෙන පොතක් කියලා. ඇත්තටම අපේ ජීවිතේ නොදන්න පිටු තමයි තියෙන්නේ පුතේ. අපි දන්නේ නැහැ තව පැයකින් මොනවද වෙන්නේ කියලා අපිට. හෙට මොකද වෙන්නේ කියලා අපි සාමාන්‍ය විදිහට දන්නවා. හෙට උදේ දැන් ජොබ් එකට යන අය වැඩට යන්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕනේ. එහෙම දන්නවා. නමුත් අපි හරියට නිශ්චිතව දන්නේ නැහැ. හෙට දවසේ අපිට සිද්ධ වෙන්න යන කිසිම දෙයක් ගැන අපි නිශ්චිතව හරියටම දන්නේ නැහැ. ඒ නිසා පුතේ අපේ ජීවිතය කියන්නේ අපි පොතක් කියලා ගත්තොත් මේ පොතේ අපි නොදන්න පිටු පෙරලෙනකොට අපිට මේ කාඩ් 78න්
මේ අපි නොදන්න පිටු පෙරළ ගන්න මඟ පෙන්වීමක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් පුතේ. ඒ මඟ පෙන්වීම ලබාගෙන අපි මේ නොදන්න පිටු පෙරළමින් යන මනුස්ස ජීවිත කතාවේ මඟ පෙන්වීම අරගෙන අපිට ඉදිරියට යන්න භාවිතා කරන්න පුළුවන් මේ රයිඩර් වේට් කියන ටැරොට් කාඩ් ටික පාවිච්චි කරලා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මේ ටැරෝ අපි කරන ගොඩක් අය පාවිච්චි කරනවා පුතේ ඉටිපන්දා පලිඟු ඒ වගේ පොඩි පොඩි උපකරණ ටිකක් මේගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ ඉටිපන්දන් පලිඟු ඒවා වගේම තව තියෙනවා ඔය මේ ටැරෝ රීඩර්ස් ළඟ ඔයගොල්ලෝ දැකලා ඇති පොඩි පොඩි මේ දේවල් ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා මේ අධ්‍යාත්මික ලෝකය හා සම්බන්ධ දේවල්. ඒ වගේම පුතේ අපි මේ ඉටිපන්දමක් පත්තු කරාම කියනවා ඒන්ජල් කෙනෙක් එනවා කියලා ඉටිපන්දමට ආකර්ෂණය වෙලා. මේ ඒන්ජල් කෙනෙක් අපි හැමෝම දන්නවා අපි හැමෝටම මේ ගාඩියන් ඒන්ජල් කෙනෙක් ඉන්නවා මනුස්ස ලෝකෙ ඉන්න හැමෝටම. ගාඩියන් ඒන්ජල්ට අපි කියනවා මේ ඉෂ්ට දේවතාවා කියලා කියනවා නේද පුතේ? අපි සිංහල අවුරුද්දට විතරක් මන් දන්න තරමින් ශ්‍රී ලංකාවේ ඉෂ්ට දේවතා වන්දනාව සිද්ධ වෙනවා. අර මේ නැකත්තල තියෙනනේ ඉෂ්ට දේවතාවුන් ස්මරණය කොට සිටීම මැනවි කියලා එහෙම තියෙනවනේ නේ නොනගත කාලෙද කොහෙද ලියලා තියෙනවනේ එහෙම. ඒ වගේ ඉෂ්ට දේවතාවන් පිදීම සිද්ධ කරනවා පුතේ මේ සිංහල අවුරුද්දට පමණක්. නමුත් මේ අපි හැමෝටම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා. අපි හැමෝටම ඉන්න ඉෂ්ට දේවතාවා අපි කතෝලික ආගමේ නම් ගාඩියන් ඒන්ජල් කියලා කියනවා. මේ ඒන්ජල් අපි හැමෝගෙම ජීවිතවලට ලං වෙනවා ඈතට යනවා. ඔන්න ඔය කතන්දරේ නිසා ගොඩක් අයගේ ජීවිතවල පුතේ ගැටලු ප්‍රශ්න යම් දේවල් වලට හේතු වෙනවා මෙන්න මේ ගාඩියන් ඒන්ජල්ගේ මේ කතන්දරේ. කොහොමද පුතේ ඒගොල්ලෝ ලං වෙන්නේ ඈතට යන්නේ? පුතේ අපි යහපත් වැඩ කරනකොට හොඳ වැඩ කරනකොට අපේ සිතුවිලි යහපත් වෙනකොට ඒ දේවදූතයෝ අපිට ලං වෙනවා නැත්තම් දෙවිවරු අපිට ලං වෙනවා. ඕගොල්ලෝ කොහොමද දන්නව ඇතිනේ හොඳ වැඩ කරනකොට අපි දෙවියන්ට අනුමෝදන් කරනවා පින් දෙනවා ඒ දෙවිවරු අපිට ළඟින් ඉන්නවා. අපි හොඳ වැඩ කරන්න අපිට මේ ඉන්න මේ දෙවිවරු සංඛ්‍යාව වැඩි වෙනවා. දැන් එක ඒන්ජල් කෙනයිනේ ජීවිතයකට එක ඉෂ්ට දේවතාවෙක් නේ ඉන්නවා කියන්නේ. තව ඉෂ්ට දේවතාවුන් එකතු වෙනවා. ඒකෙම අනිත් පැත්තත් ඒ විදිහම තමයි මයි පුතේ. අපි හොඳ වැඩවලින් ඈත් වෙන්න අපේ හිත දූෂ්‍ය වෙන්න මෛත්‍රියෙන් බැහැර වෙන්න අපිට මොකද වෙන්නේ? අර අපි ළඟ ඉන්න ඉෂ්ට දේවතාවට අපි ළඟ ඉන්න බෑ. එතකොට එයා ටික ටික ඈතට යනවා. ඈතට ගිහින් හැබැයි එයා අපිවම කවදාවත් දාලා යන්නේ නැහැ. එයා ඈතට ගිහින් දුක් වෙනවා. දුක් වෙවි අපි දිහා බලාගෙන ඉන්නවා. ආයේ අපි යහපත් වුණොත් යම් දවසක එයා ඉක්මනට අපි ළඟට එනවා. ඔන්නෝම සිද්ධියක් පුතේ මේ දෙවි දේවතාවුන් සහ මේ ඉෂ්ට දේවතාවුන් අතර තියෙනවා. මම ඉෂ්ට දේවතාවුන් සහ මේ දෙවිවරු ගැන කතා කරේ මේ ඒන්ජල් මේ කාඩ් රීඩින් වලදී අපි විශේෂයෙන්ම ඉටිපන්දම් භාවිත වගේ දේවල් භාවිතා කරලා මේ ඉෂ්ට දේවතාවුන් ගැන ස්මරණයක් ඉෂ්ට දේවතාවුන්ට ගරු කිරීමක් බොහෝ දුරට සිදු කරනවා. අපි ඒන්ජල්ලා වෙනම මේකට සම්බන්ධ වෙන අයත් ඉන්නවා. අපි ඉදිරියට ඒ ගැන කතා කරමු. පුතේ එතකොට අපි මේ බෞද්ධයෝ දන්නවා 31 තලයක් ගැන. එතකොට මේ 31 තලයේ ඉහළින්ම තියෙන්නේ බ්‍රහ්ම ලෝක කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ඊළඟට දිව්‍ය ලෝක තියෙනවා. ඊළඟට ඊට අමතරව තියෙන ලස්සනම සුන්දරම ලෝකය තමයි පුතේ මේ මනුස්ස ලෝකය. එතකොට සමහර අය කියයි මනුස්ස ලෝකෙ ඔච්චර සුන්දර නම් මිස් මේ මෙච්චර දුක් විඳින මිනිස්සු මොකෝ කියලා. අපි ඒ ගැන වෙනම කතා කරමු පුතේ. මනුස්ස ලෝකය තමයි ඊළඟට තියෙන සුන්දරම ලෝකය. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා පුතේ. අපි මේ ඉන්නේ මනුස්ස ලෝකෙ කියන්නේ සතර අපායට ඉහළින් තියෙන තලය. එතකොට අපිට ඊළඟට තියෙන්නේ සතර අපාය. හැබැයි තුසිත දිව්‍ය ලෝකයේ තව්තිසා දිව්‍ය ලෝකයේ මේ වෙනකොට උප්පත්ති සකස් කරගෙන ඉන්න කෙනෙකුට ඒගොල්ලන්ගේ පින් අඩු වුණාම කෙලින්ම මේ අපායටම වැටෙන අය ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට වැටෙන්න තව ස්ටෙප් එකක් දෙකක් පහළ පඩි තියෙනවා පුතේ.
මනුස්ස ලෝකේ ඉන්න අපිට නම් එහෙම පඩි නෑ පුතේ. අපි ඉන්නේ සතර පායේ ගැට්ට උඩ. වැටුනොත් බස් ගාලා වැටෙන්නේ සතර පායට තමයි. ඒ නිසා මේ වගේ අධ්‍යාත්මික විෂයක් ඉගෙන ගන්න හිතුණු මගේ දුවලා පුතාලා මේ අධ්‍යාත්මික විෂයත් එක්ක පුතේ අපි අධ්‍යාත්මික ගමනකුත් යමු. මොකද අපිම හරි පව් පුතේ මේ වගේ සුන්දර ලෝකයකට ඇවිල්ලා ආපහු ඉහළට යන්න පුළුවන් ලෝකෙක ඉඳගෙන පහළට ගියොත්. ඒ නිසා අපි ලස්සනට අධ්‍යාත්මික ජීවිතයක යන ගමන්ම මේ ටැරෝ පාඩම් මාලාවත් ඉදිරියට කරගෙන යමුමයි පුතේ. ඒ වගේම දැන් ඕගොල්ලෝයි මමයි දැන් අද මේ කතා කරන සමහර විට හිතන්න පුළුවන් අපි මේ ෆස්ට් ටයිම් හම්බුණා කියලා නේද? එහෙම හිතනවා අපි මනුස්ස ලෝකේ නම් ෆස්ට් ටයිම් වෙන්නේ නැති තමා හම්බ වෙන්නේ අද සමහර අය. මාව දකින්නෙත් ලයිව් ෆස්ට් ටයිම් වෙන්නේ නැති මේ වීඩියෝ එකකින් හරි. එතකොට පුතේ හැබැයි අපි මේ ආපු සංසාරේ අපි අනන්ත මුණ ගැහිලා ඇති පුතේ. එහෙම මුණ ගැහිලා නැත්තම් අපිව අද මෙහෙම මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම පුතේ අපි තව අවුරුදු 100ක් අවුරුදු 60ක් 70ක් යනකොට අපි මේ මනුස්ස ලෝකයේ ඔයත් නෑ මාත් නෑ. අපිට එච්චර ලොකු ආයුෂයක් මනුස්ස ලෝකේ නෑ. අවුරුදු 70යි 80යි උපරිමත් 100ටත් ඉන්නේ බොහොම අමාරු වෙන්නේ පුතේ දැන් මනුස්ස තලයේ මිනිස්සෙක්. එතකොට අපිට ඉතිහාසයේ අපි හමු වෙච්ච අවස්ථා මතක නෑ. ඒ වගේම අපි තව අවුරුදු 100කින් මුණ ගැහුනොත් එදාටත් අපිට අපිව මතක නෑ. ඒ නිසා අපිට මේ තියෙන වර්තමානයේ මේ සුන්දර මොහොතේ අපි මේ විෂය බොහොම ලස්සනට ආදරණීයව සුන්දරව ඉගෙන ගමු පුතේ. මොකද මේක ජීවිතේට වටිනවා. ඒ වගේම ඔයාගේ ආර්ථිකය දියුණු කරගන්න මේ විෂය භාවිතා කරන්න පුළුවන්. අපි හැමෝටම තියෙනවා මේ විශ්වයේ ලස්සන සැලැස්මක්. ඒ සැලැස්මක් නැත්තම් ඕගොල්ලෝ මේ Zoom meeting එකට එන්නෙත් නෑ. එන්න සිත් පහළ වෙන්නෙත් නෑ. මේ හැම දෙයකම පුතේ ඔයගොල්ලන්ට විශ්වීය කැඳවීමක් තිබිලා තියෙනවා. මේ විශ්වීය කැඳවීම තුල තමයි ඕගොල්ලෝ මේ මගේ ඉස්සරහා මේ ලස්සන පින්වන්ත ආදරණීය දරුවෝ ටික වාඩි වෙලා ඉන්නේ. හැබැයි පුතේ ඕගොල්ලෝ දන්නවා අපේ මේ හැම දෙයකම මේ මනුස්ස ලෝකේ සංඛ්‍යාතයක් තියෙනවා. මනුස්සයින්ට එතනින් ගියාම මේ අපි වටේ තියෙන සියලු ගහකොළ සබාදහම ඇතුළු සියලු දේට මේ භෞතික අභෞතික සියලු වස්තුන්ට පුතේ සංඛ්‍යාතයක් තියෙනවා. ඒ වගේම අපි මේ අධ්‍යාත්මිකව සම්බන්ධ වෙලා මේ ස්පිරිචුවල් ගමනක් යනවා නම් අපි පොඩ්ඩක් උත්සාහ ගන්න ඕනේ අපිට වඩා ඉහළ තලවල ඉන්න අය එක්ක පොඩි කනෙක්ෂන් එකක් හදාගන්න. ඒක අපිට හදාගන්න බැරිද පුතේ? බැරි නෑ, පුළුවන්. හැබැයි අපි පොඩ්ඩක් අර ඒගොල්ලන්ගේ සංඛ්‍යාතයට චුට්ටක් ලං වෙන්න ඕනේ. මොකෑ මේ සංඛ්‍යාතයට ලං වුණොත් අපිට යාලත් එක්ක සම්බන්ධ වෙන්න කොහෙත්ම විදිහක් නැතුව යනවා. ඒ නිසා අපේ සංඛ්‍යාතය ඉහළ දමා ගැනීමත් ඒ විතරක් නෙමෙයි. අපේ සංඛ්‍යාතය ඉහළ දමා ගත්තාම පුතේ අපිට ඒ වගේ සම්බන්ධතා පමණක් නෙමෙයි. අපේ නිරෝගීකමට, ඒ වගේම අපේ ආර්ථික දියුණුවට, අපේ රූපයට, අපේ ලෞකිකව මනුස්ස ජීවිතයේ ගෙවන ජීවිතයට මේ සියල්ලටම යහපත් ප්‍රතිඵල උදා වෙන්න ඒක හේතු වෙනවා. ඒ වගේ මේ ඉහළ සංඛ්‍යාත එක්ක බද්ධ වුණාම අපිට මේ රීඩින් එකක් දෙනකොට, ටැරොට් රීඩින් එකක් දෙනකොටත් හරි පහසුයි පුතේ. මොකද මේ දැන් එකම ලෝකේ අපි දැන් තියෙන කාඩ් 78 ඉගෙන ගන්න. හැබැයි මේ ලෝකේ සිදුවීම් 78කට සීමා වෙලා නැහැ. ඒ වගේම දැන් ඔය හැම කාඩ් එකකම රිවර්ස් කියලාක් තියෙනවා. එතකොට 78 වගේ තේරුම් දෙකක් ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම පුතේ කිසිම මිනිස්සෙකුගේ ජීවිතේ කතන්දරෙත් එක වගේ නැහැ. අපි හැමෝගෙම ෆින්ගර් ප්‍රින්ට් එක වෙනස් වගේ හැමෝගෙම ජීවිත කතන්දර වෙනස්. එක වගේ පිහිටන්නේ නැහැ. ඉතින් එතකොට අපිට එක විදිහට එකයි මම පාඩම් කරලා බෑ කියලා එක විදිහටම ඉගෙනගෙන સિદ્ધාන්ත ටික කිව්වා කියලා එයාට කියපු දේ අනික එක්කෙනාට හරියන්නේ නැහැ. මොකද මේ හැමෝම නිමුන් අය වුණත් එක මොහොතේ ලෝකෙට උප්පත්ති සකස් කරගත්ත අයගේ වුණත් කර්මපත ජීවිත කතන්දර සිත් වෙනස් පුතේ කෙනෙක් කෙනාගේ. ඒ වගේම ඕගොල්ලෝ අහලා ඇති මම ඕගොල්ලන්ට ලස්සන ආරාධනාවක් කරන්නම්. ඕගොල්ලෝ අහලා ඇති සමහර අය කියනවා සමහර පුද්ගලයන්ව දැක්කහම අපිට හරියට එයා නිකන් දෙවියෝ දැක්කා වගේ කියලා. අහලා ඇති. සමහර අයව දැක්කහම දෙවියෝ දැක්කා වගේ. අන්න ඒ වගේ වචන මනුස්ස ලෝකේ භාවිතා වෙනවා. එතකොට
ඔයාලටත් පුළුවන් ඇත්තටම මනුස්ස ලෝකේ දෙවියෙක් වෙන්න. හියුමන් ගෝඩ් කෙනෙක් වෙන්න. අපි බලමු ඉදිරියේදී අපි හැමෝම හියුමන් ගෝඩ්ලා වෙන්නේ කොහොමද කියලා. මනුස්ස ලෝකේ දෙවිවරු වගේ ඉමු. එතකොට අනිවාර්යයෙන්ම අපිව සතර පායට යන්නේ අපි දිව්‍ය ලෝකවල හරි ගිහිල්ලා නතර වෙයි. ඒ වගේම තමා මං කියනවා කවුරු හරි කියනවා නම් ඔයා දෙවියෙක් වගේ කියලා ඔයා හරි ෂෝක් ඔයාව දැක්කහම මට දෙවියෝ දැක්කා වගේ කියලා අන්නේ පුජ්‍යලයා ඔයා වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ ජීවිත ගමන අද ඉඳන් අපි ආරම්භ කරමු. අපේ ජීවිතේට වෙනසක් ගමු. හැරවුම් ලක්ෂයක් කරගමු අද දවස. ඒ වගේම සයිකික් හැකියා කියලා මේ විෂයත් එක්ක කතා කරනවා පුතේ. ඒත් අධ්‍යාත්මික සම්බන්ධතා ගොඩනගා ගන්න ක්‍රමයක්. ඒවත් අපිට සයිකික් හැකියාවනුත් දියුණු කර ගැනීම අපේ ජීවිතේත් උන්නතියට සාර්ථකත්වයට හේතුවක් වෙනවා. දැන් මං කියවනේ පුතේ මේ කාඩ් ගැන මේ හැම කාඩ් එකකම සංඛ්‍යාතයක් තියෙනවා එනර්ජි එකක් තියෙනවා පුතේ. මේ කාඩ් 78 කොටස් දෙකකට බෙදෙනවා. මේ කාඩ් 78න් කාඩ් බෙදෙනවා පුතේ 22ක් ප්‍රධාන කාඩ්පත් කියලා. ඒ කාඩ්පත් 22 පුතේ අපි කියනවා මේජ ආකාන කියලා. ඒ වගේම මේවා බය වෙන්න එපා මේ වචන තේරෙන්නේ නැහැ මේ විෂය කරන්න බෑ කියලා එහෙම හිතන්න එපා. මම මේ වචනෙන් වචනේ පැහැදිලි කරලා දෙනවා. අද මේ හඳුන්වා දීම නිසායි මෙහෙම කියන්නේ. හැමෝටම පොඩ්ඩක් ටැරොට් ගැන තේරුම් ගන්න. ඒ වගේම තව කාඩ් 56ක් තියෙනවා අපි අනු කාඩ් කියනවා. අපි ඒකට මයිනාකානා කියලා කියනවා පුතේ කාඩ් 56ට. ජීවිතයේ අපේ ප්‍රධානම කාරණා ටික ජීවිතේක මූලික කරුණු ටික කතා කරන්න පුතේ අර කාඩ් 22 නැත්තම් මේජාකාන කාඩ් 22 භාවිතා කරගෙන. ඒ වගේම ඕගොල්ලන්ට මම පෙන්නන්නම් පුතේ ටැරොට් කාඩ් කියන්නේ මොනවද කියලා මේ මගේ තියෙන මේ ටැරොට් ඩෙක් මම මේවා දාගෙන ඉන්නේ මේ පොඩි ලී පෙට්ටි වල දාලා තියෙන්නේ මම ගන්න එකක් එළියට අරන් පෙන්නන්නම් ටැරොට් කාඩ් කියන ඒවා දැකලා නැති අයට බලා ගන්න දැකලා නැති අය දරුවෝ ඇතිනේ මෙතන නම් පුතේ කාඩ් 22ම නැහැ මේක තමයි මම පෞද්ගලිකව භාවිතා කරන ටැරෝ ඩෙක් එක මෙන්න මේ විදිහට තියෙන්නේ පුතේ ටැරෝ ඩෙක් එක පිටිපස්ස ඔයගලන්ට පැහැදිලිද දන්නේ නැහැ ඉන්න මම කීපයක් පෙන්නන්න ඉස්සරහා පැත්ත පුතේ මෙන්න මේ වගේ රූප තියෙනවා මෙන්න මේ වගේ කාඩ් වල රූප මේ විදිහට තියෙනවා මේ වගේ කාඩ් 78ක් තමයි පුතේ මේකේ තියෙන්නේ ඔයගලන්ට මීට වැඩිය පැහැදිලි එකක් මම පෙන්නන්නම් මේක ඇවිල්ලා මේ පොඩ්ඩක් මේ ගෝල් ටච් එකක් තියෙන නිසා පැහැදිලි මදි රත්තරන් පාටයි කාඩ් එකේ නිසා පැහැදිලි කාඩ් එකක් පෙන්නන්නම් මෙන්න මේ වගේ පුතේ මේ තියෙන ටැරෝ කාඩ් පැහැදිලිව තියෙන කාඩ් ටිකක් මෙන්න මේ වගේ කාඩ් 78කින් සමන්විත එකක් තමයි ටැරෝ කියන්නේ මෙන්න මේ වගේ කාඩ් තියෙන. ඔයගොල්ලෝ දැකලා ඇති YouTube Facebook ඉන්න අයනේ මේ මාත් එක්ක සම්බන්ධ වෙන්න නැත්තේ ඒවෙන් දැනගෙන නිසා ඔයගොල්ලෝ දැකලා ඇති. මෙන්න මේ වගේ කාඩ්. එතකොට මේ මම ඔයාලට පෙන්නුවේ ටැරොට් ඩෙක් එක. අර මම ටික මේ කාඩ් 78ම නෑ මෙතන. මේ ටිකයි අතට ගත්තේ. මෙන්න මේ වගේ කාඩ් 78කින් සමන්විත ටැරෝ ඩෙක් එකක් තමයි තියෙන්නේ. මේක අපි මේ ඇනීමක් සිද්ධ කරනවා. අර මේ මම ඔයාලට කිව්වනේ මේ අර ඕමි ගහන්න අපි මේවා කරනවා මේ කාඩුත් අපි මෙන්න මෙහෙම මේ කාඩ් ඇනීමක් සිද්ධ කරලා තමයි රීඩින් එකක් කරන්නේ ඒකත් ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් ඔයගොල්ලෝ වේගෙන් අනන්න බෑ, දන්නේ නෑ, හිතන්න එපා මේක කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අනලා තමයි පුතේ අපි මේ කාඩ් රීඩින් එක කරන්න කාඩ් භාවිතා කරන්නේ. ඊට අමතරව ලෝකේ තියෙනවා පුතේ මේ ටැරෝට් කරන අය ළඟ මේ පෙන්ඩුලම කියලා එකක්. පෙන්ඩුලම කියන්නේ මෙන්න මේකට පුතේ ඉන්න මම පෙන්ඩුලමක් ගෙනාවා ඔයාලට පෙන්නන්න. පෙන්ඩුලම කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ වගේ මේ දෙයකට තමයි පෙන්ඩුලම් එක කියන්නේ. මේ පෙන්ඩුලම් එක පුතේ මේ සාමාන්‍යයෙන් මේ අපිට මේක කරකවන ක්‍රමයක් තියෙනවා. මේකට අපි කෙනෙක් ගෙන්නලා මේ පෙන්ඩුලමෙන් නිකන් සාස්තර කියනවා බලනවා වගේ ක්‍රමවේදයක් භාවිතා කරනවා. යම්කිසි ප්‍රශ්නයක හරි වැරදි තේරුම් ගන්න පුළුවන්. අපි මේකට ඒන්ජල් කෙනෙක් ගත්තොත් එයාගෙන් අපි එකිනෙක යන වෙනස් එයා කොහොමද මේකෙන් අපිට උත්තර දෙන්නේ කියන එක තමයි පුතේ මේ පෙන්ඩුලමෙන් අපිට එකිනෙක යන ආවේනිකව ඉගෙන ගන්න පුළුවන්. එකත් අනාගතයේ කියලා දෙන්නම්. මේ පෙන්ඩුලම් ලංකාවේ නම් මිල අධිකයි පුතේ. නමුත් අර සෙයින් තෙමුවගේ ඇප් වලින් අපිට ගන්න පුළුවන් බොහොම අඩුවට
පෙන්ඩුලමක් අවශ්‍යම නැහැ ටැරෝ ඉගෙන ගන්න. ඊට අමතරව තියෙනවා මෙන්න මේ වගේ රූන්ස් කියලා මේ වගේ උරවල එනවා රූන්ස් කියලා. මේකේ තියෙන පුතේ මේ පොඩි පාසාන විශේෂයක්. මෙන්න මේවට තමයි රූන්ස් කියන්නේ. ඉන්නවලට මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ ගල් විශේෂයක් පුතේ. මේ වගේ සංකේත තියෙනවා. එක සංකේත මෙන්න මේ වගේ ලියලා තියෙනවා. මේකෙත් ගෝල් කලර් එකෙන් තියෙනවා. මේ මූන් ස්ටෝන් වලින් මේ රූන්ස් ටික තියෙන්නේ. එතකොට රෝස පලිඟු, ඇමතිස්ට් ඒ වගේ මේ එක පලිඟු වර්ග වලින් රූන්ස් තියෙනවා. මේකත් පුතේ මේ වෙනම ඔය ටැරෝ වගේම කියවන ක්‍රමයක්. තව තියෙනවා පුතේ ඒන්ජල් කාඩ් කියලා කාඩ් තියෙනවා. ඒකත් අපේ මේ ඔය ගාඩියන් ඒන්ජල් එක සම්බන්ධ වෙලා කියවන ක්‍රමයක්. මෙහෙම තමා පුතේ කාඩ් ටික තියෙන්නේ. ඊට අමතරව පුතේ ඕගොල්ලෝ ගොඩක් අය මගෙන් ඇහුවා මේ පන්ති පීස් ගැනත් ඒ ගැනත් මේ එක්කම දැනුවත් කරන්න හිතුවා. පුතේ මාසිකව රුපියල් 2000ක් තමයි අය කරන්න හිතාගෙන ඉන්නේ. දේශනා 4ක් මාසෙට අපි දන්නවනේ සාමාන්‍යයෙන් දින 5 වැටෙනේවා තියෙන මාස තියෙනවා. නමුත් බොහෝ දුරට 4ක් තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට දේශන 4ක් ඕගොල්ලන්ට ලබා දෙනවා. එතකොට පුතේ වෙන්නේ දවසට එක දේශනයකට රුපියල් 500ක් වගේ බොහොම සුළු මුදලක්. මොකද ඕගොල්ලන්ගේ ජීවිත කතන්දර සම්පූර්ණ වෙනස් කරගන්න පුළුවන් මේ ටැරෝ එක ඉදිරියට යාමෙනුත්. ඒ වගේම හැම මාසෙම පළවෙනිදයි 10 වෙනිදයි අතර දවස් 10ක් ඕගොල්ලන්ට දින දීලා තියෙනවා පුතේ ගෙවීම් සිද්ධ කරන්න පුළුවන්. ගොඩක් අය BOC බැංකුවක් ගැන විමසීමක් කරා. මගේ BOC බැංකුව තියෙනවා පුතේ. ඒකේ පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මම ඊළඟ මාසේ අනිවාර්යයෙන්ම බැංකුවට ගිහින් ඒක නිරවුල් කරලා ඕගොල්ලන්ට අංකය ලබා දෙන්නම් ඒ අපහසු දුවදරුවන්ට. ඒ වගේම පුතේ මේ පුළුවන් තරම් ඔන්ලයින් පන්තියට ආවොත් ශක්ති ගලන කියන ඒවා සිද්ධ වෙනවා පුතේ මිනිස්සු අතර. එතකොට ඔයාලට විශ්ව ශක්ති ගලනයක් සිදු වෙනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අර අහලා ඇති යම් විෂයක් සිද්ධි වෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ දේවල් පොඩි විශ්ව මේ සමග සම්බන්ධ දේවල් තියෙනවා. පුළුවන් හැම දරුවෙක්ම ඔන්ලයින් පන්තියට එන්න. බැරි කෙනෙකුට අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක නොදී ඉන්නෑ මයි පුතේ. රෙකෝඩින් එක දෙනවා. දැන් අර අපේ ගෲප් එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ අද මේ සම්බන්ධ වුණු ගෲප් එක ඕගොල්ලෝ රෙජිස්ටර් වුණාට පස්සේ මම මැගීසන් කියලා ගෲප් එකකට ගන්නවා. මැගීසන් කියන්නේ පුතේ ටැරෝ ඩෙක් එකේ කාඩ් එකක් දෙවෙනියට තුන්වෙනියට වගේ තියෙන ඉස්සෙල්ලාම තියෙන කාඩ් එකක්. මම හිතන්නේ පූල් කාඩ් එකට පස්සේ තියෙන්නේ. එතකොට ඒ ගෲප් එකට ගත්තට පස්සේ පුතේ මම ලබන සතියේ ඔය අපේ පරණ මේ දැන් ඉන්න ගෲප් එක විසිරුවා හැරීමක් සිද්ධ කරනවා. මොකද මේ නොමිලේ දේශනයට එන සියලුම දුවා දරුවන් පන්තියට එන්නත් පුළුවන් එන්න නැති වෙන්නත් පුළුවන්. ඒක විශ්වයේම සැලැස්මක්. ඕගොල්ලන්ගේ සිතට කතා කරන්න ඕනේ විශ්වය විසින්. මම කොච්චර දේවල් කිව්වත් බෑ. ඕගොල්ලන්ගේ ජීවිතයේ විශ්ව සැලසුම ක්‍රියාත්මක වෙන්න ඕනේ විෂයක් ඉගෙන ගන්න. ඒ වගේම තමයි පුතේ ටැරෝ ඩෙක් ගැන කියනවා නම් ලංකාවේ ගන්න පුළුවන් පුතේ ඩරස් එකෙන් ඔන්ලයින්. ඩරස් එකේ ටැරෝ ඩෙක් තියෙනවා පුතේ රුපියල් 1000 ගානටක් තිබුණා. ටැරෝ ඩෙක් එකේ පුතේ විවිධ මිල ගණන් යටතේ තියෙනවා. අර මම මුලින්ම පෙන්නුව ගෝල් පාට එක ටිකක් මිලයි. ඒක පිටරටින් ගෙන ආපු එකක්. එච්චර මිල ගණන් ඒවා ගන්න ඕනේ නැහැ මගේ දරුවෝ ටික. ඉගෙන ගන්න ඔය රුපියල් 2000ට අඩුව තියෙන එකක් ගන්න. ඒ වගේම පුතේ ඉතින් ගොඩක් සල්ලි තියන අය ඉන්නවා නම් ලොකු මුදලකට ගන්න විවිධ මුදල් වලට ගන්න තියෙනවා තමන්ගේ ආර්ථිකය අනුව ගන්න පුළුවන් පුතේ. ඒ වගේම ටැරෝ ඩෙක් එක අරගත්තොත් ඉක්මනටම ඉගෙන ගන්න පහසුයි. ඕගලන්ට භාවිතා කරලා ඕගොල්ලෝ ටැරෝ රීඩින් කරනවනේ. කරාට පස්සේ සාමාන්‍යයෙන් ලංකාවේ සමහර දරුවෝ මට කතා කරා ටැරෝ රීඩින් කරන 10000ක් විතර අය කරනවා. මං හිතේ කොහොමත් 5000කට ඉහළින් ටැරෝ රීඩින් එකකට ගන්නවා ටැරෝ රීඩර් කෙනෙක්. එතකොට ඕගොල්ලන්ට ටැරෝ රීඩින් 2-3ක් කරනකොට පරිම 5ක් විතර කරනකොට මේ මුදල උපය ගන්න පුළුවන් මේ ඉගෙන ගන්න වියදම් කරන මුදල. එතකොට ඒක ආයෝජනයකුත් වෙනවා ඔයාලට. ඒ වගේම ඕගොල්ලන්ට අලුත් ටැරෝ ඩෙක් එකකට ඊට පස්සේ මුදල් සොයාගෙනම යන්න පුළුවන්. ඒ වගේම පුතේ ලබන සතියේ පන්තියට මගෙත් එක්ක සම්බන්ධ වෙන දුවා දරුවෝ පොත් ගන්න ඕනේ පුතේ සාමාන්‍ය කොච්චර හෙලෝ කියන්න පුතේ මිස් කොච්චර කාලයක් තියෙනවද මාසියක් තියෙනවද මිස්? ඉන්න පුතේ
පන්තියේ පුතේ මම අවුරුද්දක් කියලා දාලා තියෙනවා. ඒකට හේතුව තමයි අපිට කාඩ් 78ක් ඉගෙන ගන්න තියෙනවා. මේ කාඩ් වල තියෙනවා පුතේ මෙන්න මෙහෙම. දැන් අපි මේ කාඩ් ගත්තාම මේ කාඩ් වල මේ පැත්තට අපි මේ මීනින් එකක් තියෙනවා. මේ පැත්තට තේරුමක් තියෙනවා පුතේ මේ කාඩ් එකට. එතකොට මේ වගේ මීනින් 78ක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම පුතේ මේ කාඩ් සමහර විට අපි අතින් අනනකොට එහෙට මෙහෙට වෙනකොට මේ අනිත් පැත්ත ගිහිල්ලා සමහර රීඩින් වලදී මෙන්න මේ පැත්තට කාඩ් එක එනවා. එතකොට පුතේ මේ පැත්තටත් තේරුම් 78ක් තියෙනවා. ඒකත් ඉගෙන ගන්න ඕනේ. එතකොට අන්නේ තේරුම් ටික ඔක්කොම ඉගෙන ගන්න ඕනේ නිසා තමයි අවුරුද්දක කාලයක් තිබ්බේ පුතේ. හැබැයි ඕගොල්ලන්ට මම පුළුවන් ඉක්මනට ඉවර කරලා දෙන්න සූදානම් වෙනවා. මොකද මටත් ලේසි නිසා. එහෙම වුණොත් මාස 8කින් 10කින් ඉවර වුණොත් ඉතුරු මාස්ටර් වල ගෙවන්න ඕනේ නැහැ. එතකොට පාඩම් මාලාව ඉවරයිනේ පුතේ. ඒ වගේ මේ අර මම මුලින් කිව්වේ නැත්තේ එහෙම කියලා මම මාස 6න් කරනවා 7න් කරනවා කියලා පස්සේ ඔයගොල්ලන්ට කිව්වොත් අනේ ඉවර කරගන්න බැරි වුණා තව මාස දෙකක් පීස් ගෙවලෙන්න කියලා ඒක මම නිකන් ඕගොල්ලන්ව මේ වංචා කරා වගේ වෙන නිසා තමයි අවුරුද්දක් කියලා දැම්මේ පුතේ පුළුවන් ඉක්මනට අපි ඉවර කරගන්න බලමු. ඒ වගේම ඕගොල්ලන්ට ගන්න වෙනවා පුතේ පොත් කීපයක් පොත් 5ක් ගන්න වෙනවා ඉගෙන ගන්න දරුවන්ට. එකක් තමයි පුතේ මේ ටැරෝ එක්ක යනවා අපි දන්නවා රිචුවල් කියලා තියෙනවා. රිචුවල් කියන්නේ චාරිත්‍ර කියන වචනයට පුතේ. දැන් Hindu රිචුවල් තියෙනවා, බෞද්ධ සාන්ති කර්ම කියලා තියෙනවා. එතකොට ටැරොට් වල රිචුවල් තියෙනවා. මම හැමදාම වගේ ඔයගොල්ලන්ට මේ රිචුවල් එකක් කියලා දෙනවා. මොකද ජීවිත වෙනස් කරගන්න රිචුවල් කරන එක හරි වැදගත්. ඒ නිසා අදත් රිචුවල් එකක් කියලා දෙනවා ඉන්න ඔක්කොටම. එතකොට මේ රිචුවල් ටික ලියා ගන්න පොඩි පොතක් ඕනේ පුතේ. මේ පොත අරගෙන ඕගොල්ලෝ දම්පාට පිට කවරයක් දාගන්න පුතේ රිචුවල් ලියන. මම ඕගොල්ලන්ට එවන්නම් මේ පොතේ ඉස්සරහට අලව ගන්න මම දාලක් තිබුණා පොඩි මේ කොලයක් හදලා ඒක ඕගොල්ලන්ට A4 හතරකට එකක් අරගෙන අලව ගන්නත් පුළුවන් පිට කවරය දාලා ඒක කරගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නම්. ඊළඟට පුතේ ටැරොට් මේ කාඩ් යන රීඩින් ටැරොට් කාඩ් එකේ මීනින් ලියන්න පොත් ටිකක් ඕනේ මේ පොතක් එක පොතක් ඇති පුතේ ඒක ටිකක් පිටු 100ක 80කට වැඩි තියෙන පොතක් ගන්න ඒක බ්‍රවුන් හරි ගෝල්ඩ් හරි කලර් වලින් පිට කවරයක් දාගන්න මම මේ ටික නැවත අපේ ගෲප් එකට දානවා ලියා ගන්න ඕනේ නැහැ හදිස්සි වෙන්න එපා ඊළඟට ඕගොල්ලෝ ටැරෝ රීඩින් කරනකොට පුතේ ඕගොල්ලෝ පළවෙනි ටැරෝ රීඩින් එකේ ඉඳන්ම කාටද කරේ කියලා පොඩි නෝට් එකක් තියාගන්න ජීවිතේ Tamanට මතක තියෙන්නත් එක්ක ඒකට පොඩි පොතක් අරගන්න කොළ පාට පිට කවරයක් දාගන්න ටැරෝ ස්ප්‍රෙඩ් කියලා තියෙනවා පුතේ අපිට එක ටැරෝ කාඩ් එකක් අරගෙන කියන ඒවාත් තියෙනවා ටැරෝ කාඩ් 3කින් වර්තමානයේ අතීතයේ අනාගතය කියන ඒවා තියෙනවා ටැරෝ කාඩ් 12ක් අරගෙන හඳහන කියවන ක්‍රමයක් තියෙනවා අවුරුද්දක පලාපල කියන ක්‍රම තියෙනවා ඒ දේවල් ටැරෝ ස්ප්‍රෙඩ් ලියා ගන්න නිල් පාට පිට කවරයක් දාගන්න මම කියන්නම් ඇයි මේ පාට පොත් දාගන්න කිව්වේ කියලා ඒ වගේම පුතේ ඕගොල්ලෝ තව පොතක් ගන්න. ඒ පොත අතිශයින්ම වැදගත් පොතක්. ඒ පොතේ පුතේ ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න කාලය අතරතුර දැන් ඕගොල්ලන්ට මේ සියලුම පින්වන්ත දරුවෝ මේ මනුස්ස ලෝකෙදි කරගත්තු පින් ඕන තරම් ඇති. පන්සල් පල්ලි ගිහින් ඇති බෞද්ධ දරුවෝ පින් කරගෙන ඇති අනික් ආගම් වල දරුවෝ පින් කරගෙන ඇති. හැබැයි පුතේ සියලු පින් අපිට මතක නැහැ. දැන් ගිය අවුරුද්දේ අද දවසේ මොනවද රැට කෑවේ ඇහුවොත් මං හිතන්නේ මතක තියන අය ඉඳී කියලා මං ඇතුළුවම. මනස දියුණු කරගත්තු අයට එහෙම පුළුවන් ඇති මතක ඇති. එතකොට ගොඩක් මතක හිටින්නේ නැහැ. ඒක මනුස්ස ලෝකේ ස්වභාවයක් පුතේ. ඒ නිසා අපි අද ඉඳන් චූටි දේවල් පින් වැඩ කරලා අපි මේ පොත පුරවමු. පොත ලියමු. මං මේ පොතටත් පොඩි මේ මුල් පිටුවට අලවන්න පින්තූරයක් හදලා තියෙනවා මම දාන්නම්. ඒ පොත පුතේ ඔයාට දැන් කවුරු හරි හිතන්න පුළුවන් අපිට පින් කරන්න කොහෙද මිස් සල්ලි කියලා. සල්ලි ඕනේ නැහැ පුතේ පින් කරන්න. ඕනනම් මම පින් 100ක් විතර ලියලවන්නම් සල්ලි නැතුව කරන්න පුළුවන් පින්. එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියන්න. එතකොට ඒ පින් ටික ලියන්න පුතේ. ඕගොල්ලෝ දන්නව ඇති අද නම් ඒ ගැන මට කතා කරන්න බෑ 108 කියලා සංඛ්‍යාවක් තියෙනවා අපේ ඉලක්කම් වල. මේ 108 සංඛ්‍යාව හරි ප්‍රබලයි පුතේ.
මේ 108 සංඛ්‍යාව අපි දන්නවා මන්තර 108ක් කියනවා. එතකොට ඔය මොනවා හරි ජප කරනකොට ජීවම් කරනකොට 108 කියනවා. ඒ වගේ මේ 108 සංඛ්‍යාව එක්ක මේ සූර්යයා සිට පෘථුවියට දුර බෙදලා ගන්න එකේ කතන්දර ඔය කතන්දර ගොඩාක් මේ 108 එක්ක මනුස්ස ලෝකෙ එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ පොතේ ලියලා බලන්න 108 පයින්කොට පින්. එක දෙක දාලා ලියන්න පුතේ. 108 පයින්කොට ඕගොල්ලන්ගේ ජීවිතේ ඇත්තටම සැබෑම වෙනසක් වෙනවා. මම කියන්නේ මගේ ජීවිත අත්දැකීම්. එතකොට 108 පයින්කොට ඕගොල්ලන්ගේ ජීවිතේ ඔය අද ඉන්න ජීවිතේ නෙමෙයි එදාට ඕගොල්ලන්ට හැරිලා බැලුවොත් පේන්න යන්නේ ඒක පොඩ්ඩක් ඕගොල්ලොම කරලා බලලා මට රිසල්ට් එක කියන්න මට ඒක ඒ විදිහටම වැඩ කරලා තියෙනවා පුතේ. ඒ වගේම අර පින් පොතට කහ පාට හරි සුදු පාට හරි පිට කවරයක් දාගන්න පුතේ. මේ පාටවල තියෙනවා වෙනම අර්ථයක් පුතේ. අපි දන්නවනේ අපි මැණික් පළඳිනවා ජ්‍යොතිෂය කරනකොට එක එක ඒවා කරන්නේ ඇයි ඔය පාට සම්බන්ධව ග්‍රහයන්ට අදාළ පාට තියෙනවා ඇයි මේ පාටට තියෙනවා සංඛ්‍යාතයක්. ඒ නිසා තමයි මේ මම පාට තෝරලා නියම කරේ. මේවත් එක්ක ඉදිරියට යනකොට ඔයාගේ ජීවිතේ සියලු දේවල් චුට්ට වෙනස් වෙන්න ගන්නවා. ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ට මම මාස 3ක් 4ක් යද්දී මාධ්‍ය ගැන හොඳටම දන්න දරුවෝ මෙතන ඇති. FB YouTube කියන ඒවා විදේශ තියෙන වෙබ්සයිට් මුදල් හම්බ කරගන්න තියෙන දේවල් ගැන හොඳටම දන්න ඒවා මොනිටයිස් කරන්නේ කොහොමද ඒවෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා හොඳටම දන්න මටත් වැඩිය උගත් දරුවෝ මෙතන ඉන්න පුළුවන්. මමත් ඕගොල්ලන්ට නොදන්න දරුවෝ ටිකට හරි මේක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පුතේ. අපි ටැරෝ රීඩින් එකක් කරලා ෆිසිකල් සල්ලි හොයන ගමන්ම අපි කොහොමද ඉන්ටර්නෙට් භාවිතා කරලා මුදල් හොයන්නේ කියලා. එතකොට ඒකට ඕගොල්ලෝ දකින්න ඇති ගොඩක් අය TikTok එක භාවිතා කරනවා, Facebook එක භාවිතා කරනවා, YouTube එක භාවිතා කරනවා. ඒ ටිකටත් අමතරව පුතේ Fiverr වගේ වෙබ්සයිට් තියෙනවා ෆ්‍රීලෑන්සර් වෙබ්සයිට්. ඕගොල්ලෝ නිකන් ඉන්න වෙලට ගිහින් බලන්න පොඩ්ඩක් ටැරෝ රීඩර් කියලා ගහලා කොච්චර ටැරෝ රීඩින් කරන අය හම්බ කරනවද කියලා අන්න ඒවා ඕගොල්ලන්ට පොඩ්ඩක් බලන්න පුළුවන්. කොහොමද ඒවා account එකක් හදාගන්නේ? කොහොමද ඒවට ගිහිල්ලා ඕගොල්ලෝ මේක අලෙවි කරන්න කියන එක ඒ සම්බන්ධ Fiverr වල වැඩ කරපු ඒ ගොඩක් මුදල් හම්බ කරන අත්දැකීම් තියෙන අය ගෙනල්ලාම ඔයාලට මම මේ දේශන අතර යනතුරේදී කියලා දෙනවා කොහොමද ඒකේ වැඩ කටයුතු ටික කරගන්නේ කොහොමද ඒකෙන් ඕගොල්ලෝ මුදල් හම්බ කරගෙන සාර්ථක වෙන්නේ කොහොමද කියන එකත් කියලා දෙනවා. ඒ වගේම ඒකයි මම කිව්වේ ඕගොල්ලෝ මේ වියදම් කරන මුදල ආයෝජනයක් මිසක් නාස්තියක් වෙන්න වැඩ කරන්නේ නැහැ කියලා. රෙකෝඩින් දෙන්න පුතේ. දැන් අද රෙකෝඩින් එක නොමිලේ. එතකොට රෙකෝඩින් දෙන්න පුතේ මට ඕගොල්ලන්ගේ ඊමේල් ටික ඕනේ වෙනවා ඊළඟ සතියේ ඉඳන් අද එපා. මං කියන්නම් මට මගේ පන්තියේ රෙජිස්ටර් වෙන දරුවන්ගේ ඊමේල් ටික මට එවන්න. එතකොට මම ඕගොල්ලන්ට ඒක හරහා රෙකෝඩින් දෙනවා. මොකද මගේ පුතේ මම හිතනවා මේ ඉඳගෙන ඉන්න කිසිම දරුවෙක් වංචා සහගත නැහැ. මොකද අධ්‍යාත්මික විෂයක් ඉගෙන ගන්න දරුවෝ 100% අවංක යහපත් සිතුවිලි තියෙන දරුවෝ. ඒගොල්ලෝ ළඟ නරක සිතුවිලි එන්න විදිහක් නැහැ. එහෙම එනවා නම් ඕගොල්ලන්ට මේ අධ්‍යාත්මික විෂයන් පිළිටන්නේ නැහැ මයි පුතේ. ඒක නිසා හැබැයි බැරි වෙලා හරි කවුරු හරි අපේ ෆෝන් එක තිබිලා මොනවා හරි තිබිලා යාළුවෙක් හරි අරගෙන මේක අයිතු ලෙස භාවිතා කරොත් එහෙම මම ඕගොල්ලෝ සියලු දෙනාම 100%ක් විශ්වාස කරනවා. එහෙම භාවිතාවක් වුණොත් පුතේ මට මේ Zoom එක මේ cloud recording විදිහට තමයි දෙන්න සිද්ධ වෙන්නේ ඉදිරියට. කොහොම නමුත් රෙකෝඩින් ටික අනිවාර්යෙන් දෙනවා. ඕගොල්ලෝ ඒ අදාළ කෙනාට බලන්න පුළුවන් විදිහට කොහොම හරි අනිවාර්යෙන්ම රෙකෝඩින් ටික දෙනවා. මම මේ MacBook එකකින් Zoom එන්නේ නිසා මට cloud recording එකක් ගන්න පුළුවන්. එහෙම අරගෙන හරි මේ ඉන්න දරුවෝ ටිකට රෙකෝඩින් ටික අනිවාර්යයෙන්ම දෙනවා. කවුරු හරි එහෙම මට වුණා කියලා දැනගන්න ලැබුණොත් පමණයි. නැත්තම් මම YouTube එකට දාලා ඕගොල්ලන්ගේ ඊමේල් එකෙන් රෙකෝඩින් ටික ඕගොල්ලන්ට බලන්න දෙනවා. නොතේරෙන තැනක් තිබ්බොත් නැවතත් කියලාත් දෙනවා. ඒ වගේම පුතේ අද නම් මේ white board එකක් පිටිපස්සේ තියෙන්නේ. ඔයගොල්ලෝ smart board එකකින් මම ඉදිරියේදී පාඩම් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට ලෝකේ තියෙන ලස්සන දේවලුත් එක්ක මේ ඉන්ටර්නෙට් භාවිතා කරලා ඉගෙන ගන්න පුළුවන්. මේ විෂය ඉවර වුණාම පුතේ ඕගොල්ලන්ට ලස්සන සහතිකයකුයි පොඩි කුසලානයකුයි දෙන්න මම හිතාගෙන ඉන්නවා. ඒක ලබා දෙනවා. හැබැයි මේ ඒකට මම මුදලක් ගන්නෙ නෑ. සහතිකයට කුසලානයට මුදලක් ගන්නෑ. උත්සවයක් තියලා ගන්න ඕනේ කියලා කැමැති දරුවෝ ඉන්නවා නම්
ඒ අයගේ කැමැත්ත පරිදි ඒක සිද්ධ කරලා දෙන්න යම් මුදලක් අය කරන්න වෙනවා. එහෙම නැති දරුවන්ට මම කුරිය කරලා හරි ගෙදරට සහතිකයයි මේ දෙක ලැබෙන්න සලස්වනවා. ඒ වගේම BMI CH එක වගේ ලෝගුවක් දාලා වගේ ගන්න ඕන නම් මම අපේ කැම්පස් එක කතා කරලා අපේ කැම්පස් එකේ ඩිප්ලෝමා හරි තව ග්‍රැජුවේෂන් උත්සව තියෙනවා අවුරුද්දට 3-4 පාරක් තියෙනවා අපි. එතකොට ඒ වෙලේක ඕගොල්ලන්වත් ගෙන්නලා ඒ කැමති දරුවන්ට ඒ යන වියදම දරලා ඕගොල්ලෝ දන්නවා BMI CH එකේ උත්සවයක් ගන්න ගියාම අපි වියදමක් දරන්න ඕනේ. ඒ විදිහට කැමති දරුවන්ට අරන් දෙනවා. නැති දරුවන්ට සාමාන්‍ය විදිහට උත්සවයක් තියලා ගම්මු කිව්වොත් එහෙම කරනවා. එහෙම නැත්නම් මුකුත් මොන්නේ නැහැ මිස් මට සහතිකේ පුසානේ වන්න කියන දරුවන්ට එහෙම ලබා දෙනවා. අර උත්සව වලට අවශ්‍ය වුණොත් යම් මුදලක් ඕගොල්ලන්ට වැය කරන්න වෙයි පුතේ. නැත්නම් මාසික ගාස්තු ඇරෙන්න කිසිම අමතර ගාස්තුවක් ගන්නෙ නැහැ. ඒ වගේම පුතේ මුලින්ම කියන්න ඕනේ මම මේ උගන්වන්න ආවේ ලොකු මුදලක් හම්බ කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න කියන චේතනාවෙන් නෙමෙයි. මොකද මට එහෙම ලොකු මුදලක් අවශ්‍ය කෙනෙක් නෙමෙයි. එහෙමනම් මම මේක ටිකක් මිල වැඩි කරලා උගන්වනවා. ඊටාම සහන මිලකට ඉගැන්නුවේ පුතේ අපි මේ මනුස්ස ලෝකෙන් යන්න කලින් අපි දන්න මොනවා හරි දෙයක් මේකින්න අයගේ යහපත වෙනුවෙන් කරලා ගියොත් ඒකත් අපේ පින්පොතට ඇතුළත් කරගන්න පුළුවන්. මොකද අපේ පොත්වල තියෙන සල්ලි අපි කොච්චර ලස්සනට සැපට හිටියත් කොච්චර ඇඳලා පැළඳලා ලොකු වාහනවල ගියත් බොඩිගාඩ්ලා තියාගෙන අපි ජීවත් වුණත් AC වලින් AC වලට මාරු වුණත් කොහොම හිටියත් පුතේ අපි මරණු දාට මේ ඔක්කොම දාලා යන්න ඕනේ අපේ තනතුරු තාන්න මාන්න අපි මොන උසස් තත්ත්වයට ගිහින් හිටියත් අපි ඉහළට ගිහින් හිටියත් අපි ඒවැන් ඉදිමිලා මමත්වය ඇති කරගෙන ජීවත් වෙන්න හොඳ නෑ. මොකද ඔය සියල්ලම තියලා යන්න ඕන ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ කියන එක අවබෝධ කරගෙන ඉන්නේ පුතේ. ඒ නිසා ගොඩාක් අයට ඉගෙන ගන්න පුළුවන් විදිහට ලංකාවේ සාමාන්‍ය ඕනම දරුවෙකුට ඉගෙන ගන්න පුළුවන් විදිහට ඊටාම සාධාරණ මුදලකට ඔයගොල්ලන්ට උගන්වන්නේ පුතේ. මොකද මගෙන් යැපෙන්න මට යපවන්න පවුලක් තියෙනවා. මට යපවන්න අවශ්‍ය නෑ. මගේ දරුවෝ ඔක්කොම ලොකුයි විවාහකයි. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ආදායම් මාර්ග තියෙනවා. ඒගොල්ලෝ මටත් යැපෙන්න ඕන තරම් මුදල් දෙනවා වැඩ කරන්න එපා අම්මේ කියලා. ඒ වුණාට අර අපරාධේ අපේ ජීවිතේ අපි ඉතුරු කාලේ නිකන් ගත කරන්නේ. ඒ නිසා රට ලෝකෙට සේවයක් සෙතක් හැදීමේ අරමුණින්ම තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ පුතේ. ඒ වගේම තව අය අහනවා මේ ස්පිරිචුවල් සයන්ස් ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්ද කියලා පුතේ. පුතේ ස්පිරිචුවල් සයන්ස් විෂයක් ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. ස්පිරිචුවල් සයන්ස් නෙමෙයිමයි පුතේ. මොන විෂය වුණත් තමන්ගේ උනන්දුව කැපවීම නැත්තම් ඔන්ලයින් නෙමෙයි ඒවා උදේ හවස ගිහින් ගුරුවරයාගේ දෙපා මුල ඉඳගෙන ඉගෙන ගත්තත් ඔයාට සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද මොන දේ කරන්නත් තමන්ගේ උත්සාහයයි කැපවීමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. අපිට පුළුවන් වුණොත් අපි ලයිව් හම්බෙලා පන්ති කරගෙන යනකොට සෙසන් එකක් කරන්න බලමු. අපි කොහෙට හරි අපි හැමෝටම පහවතනකට මුණ ගැහිලා මේ ටැරෝ ගැන අපි හොඳට අතපත ගාලම කතා කරලා ඉගෙන ගන්න බලමු. ඒ වගේම පුතේ අපිට තව පුළුවන් අපේ අධ්‍යාත්මය අපේ ජීවිත දියුණු කරගන්න පුළුවන් ටිකක් තමයි පුතේ අපිට හිතන්න පුළුවන් නම් අර මම ඉස්සර වෙලා කිව්වා වගේ මේ හැමදේම අපේ මරණයෙන් අහවර වෙනවා කියලා. අපේ සම්බන්ධතා අපි කාට ආදරය කරත් අපි කාත් එක්ක සෙනෙහෙන් බැඳුනත් අපේ දුවා දරුවෝ එක්ක සැමියා බිරිඳ එක්ක අම්මා තාත්තා එක්ක මිත්‍රයෝ එහෙලියෝ එක්ක කා එක්ක අපි සෙනෙහෙන් බැඳුනත් අපි මොන දේවල් අපි ලං කරගෙන හිටියත් මොනතරම් ඉහළට ඉගෙනගෙන හිටියත් අපි මේ සියලුම දේවල් මරණයෙන් තියලා යන්න ඕන කියන එක අපිට සිහි වෙනවා නම් අපිට මතකයට එනවා නම් අපිට මේ ගොඩක් දේවල් එක්ක සරලව ජීවත් වෙන්න අපි යන අය කියන එක අවබෝධ වෙනවා නම් අපි බැඳීම් එක්ක පොර කන්න යන්නේ නැහැ පුතේ. මොකද පොර කාලා වැඩක් නැහැ. ඉන්නකම් පොර කාලා තියාගත්ත හැකි. හැබැයි යන දාට පොර කාලා අරන් යන්නත් බෑ, එකගෙන යන්නත් බෑ, අපි ඔයාලට තියාගන්නත් බෑ. ඒ නිසා හොඳම දේ තමයි අපි ඒක අවබෝධ කරගෙන ඉන්න. එතකොට අපිට හරි ලේසි මේ ජීවිතේ යන්න. අපි දන්නවා අපිට මැරෙන්න වෙනවා. මොකද මරණය කියන එක නියතම වූ ලෝකයක අපි ඉන්නේ. අමරණීය වෙන්නම බෑ මෙහෙ. ඒ නිසා සියලු දේ තියලා යන්න වෙනවා. හැම මේ අපේ මේ අඩුම වැඩි දෙයක් ඕනේ අපේ මේ රූපකාය පව අපිට තියලා තමයි යන්න වෙන්නේ. මේවත් අරගෙන යන්න බෑ. අපි කොච්චර මේන්ටේන් කරගෙන දැඟලුවත්. ඒ නිසා අපි ඉන්නකන් ලස්සනට ඉන්න ඕනේ ලෝකේ.
ඒ නිසා ඒවා ඔක්කොම තියලා යනවා කියන එක අපි අවබෝධයෙන් ඉන්නවා නම් පුතේ අපිට මේ ජීවිතේ වැරදි නොකර ලස්සන ගමනක් යන්න ඒක ලේසි වෙනවා. ඒ වගේම අපිට මතක තියෙනවා නම් අපිට අරන් යන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපිට මෙන්න මේ ටික විතර අපිට අරන් යන්න පුළුවන් දේවල් තියෙනවනේ පුතේ. තියලා යන්න පුළුවන් ඔය ගොඩක් අයම අරන් යන්න පුළුවන් ටිකකුත් තියෙනවා. ගොඩාක් තියෙනවා. ගොඩාක් එකතු කරගත්තොත් ගොඩාක් අරන් ගිය හැකි. ඒක තමයි අර මං කිව්වා පොතක්ම ලියමු කියලා. පොතක් නෙමෙයි අපි පොත් පුරවලා තියාගමු. අරගෙන යන්න දේවල්. එතකොට අපිට ඒ ටික ගොඩාක් දුරට අපේ සසරේ අරගෙන ගිය හැකි සැප හදා ගන්න පුළුවන්. පුතේ පින කියන්නේ සැපයට කියන වචනයක් මිසක් නිවනට කියන වචනයක් නෙමෙයි. අපිට සැප හදා ගන්න නම් පින් කරන්න ඕනේ. පිනේ ප්‍රතිඵලය සැප විතරමයි. ඒකත් මතක තියාගන්න පින් කරන්න කිව්වහම. ඒ වගේම තමයි පුතේ පුංචි රිචුවල් එකකුත් මම ඔයාලට කියලා දෙන්නම්. මේ සතියේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් නම් කරන්න ගන්න. අපි වටේ තියෙනවනේ පුතේ සංඛ්‍යාතයක් මං කිව්වනේ. අපේ ගෙවල් වල තියෙනවා එනර්ජි. අපි වටේ තියෙනවා එනර්ජි. මේවා ඍණ සහ ධන පොසිටිව් එනර්ජිත් තියෙනවා. ධනාත්මක මේ සංඛ්‍යාතත් තියෙනවා. ඍණාත්මක සංඛ්‍යාත නෙගටිව් එනර්ජිත් අපි වටේ තියෙනවා. එතකොට අපේ ජීවිත සාර්ථක කරගන්න අපි මේ නෙගටිව් එනර්ජි ඉවත් කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් පොසිටිව් එනර්ජි ලං කරගන්න. එතකොට අපේ තියෙන ගැටලු, ප්‍රශ්න, මානසිකව තියෙන දේවල් අපේ සිත්වල ඒවා නැතුව යනවා පුතේ. මම ඔයාලට අද පොඩි රිචුවල් එකක් කියලා දෙන්නම්. දැන් සහභාගී වුණු සියලුම දරුවන්ට මේ රිචුවල් එක කරලා බලන්න පුළුවන්. මේකට ඕන වෙනවා පුතේ දෙහි ගෙඩියක්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති කුරුඳු සාමාන්‍යයෙන් අපි දැන් මේ කියන දේවල් ඕගොල්ලෝ හිතනවා ඇති මේ කුළුබඩු කියලා. ඔව් මේවා කුළුබඩු තමයි ලංකාවේ කියන්නේ කුළුබඩු කියලා. එක එක දේවල් මේ ලෝකේ තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි සිංහල විදිහට හින්දු විදිහට සාන්ති කර්ම කරනකොට දෙහි කපනවා, අහු කපනවා. එතනින් ගියාම අපි අර පුහුල් කපනවා. ඒ වගේ දේවල් සිද්ධ කරනවා. බුලත් ගන්නවා. ගන්න ද්‍රව්‍යයන් තියෙනවා. ඒ වගේ පුතේ මේ රිචුවල් වලට ගන්න ද්‍රව්‍යයන් තියෙනවා. ටැරොට් රිචුවල් වලට. දැන් හින්දු රිචුවල් වලට අපි ගන්නවා කුංකුම, සන්දනං, විභූති ඒ වගේ දේවල් ගන්නවා. එතකොට මේ රිචුවල් වලට අපි ගන්නවා සාමාන්‍යයෙන් සිනමන්, කුරුඳු, ස්ටානිස් ඒ වගේ දේවල් අපි මේ රිචුවල් වලට යොදා ගන්නවා. තව කැන්ඩල්ස් ගන්නවා. ඉටිපන්දම් භාවිත කරනවා. ඒකට දැන් මේ මං කියන රිචුවල් එකට ඕගොල්ලන්ට අවශ්‍යයි කුරුඳු කුඩු. කුරුඳු කුඩු පුතේ ගන්න තියෙනවා මේ සුපර් මාකට් වල සාමාන්‍ය කඩවලත් ඇති කුරුඳු පවුඩර්. සිනමන් පවුඩර් කියනවා. එතකොට අර ආයේ ඕගොල්ලෝ දැකලා ඇති ස්ටානිස් කියලා තියෙනවා. මම මෙතෙන්ට ගෙනාවේ නැහැ පෙන්නන්න. මගේ ළඟ නම් තිබුණා ස්ටානිස්. ස්ටානිස් කියන්නේ පුතේ අර මේ බිරියානි එහෙම හදන්න ගන්නකොට ගන්නවා මොක කඩේ අන්නාසි මල් කියලා තියෙන්නේ. අන්න ඒවට තමයි පුතේ ස්ටානිස් කියන්නේ. ස්ටානිස් ටිකක් ඕනේ. සුදු කැන්ඩල් එකක් ඕනේ. වයිට් කැන්ඩල් එකක් ගන්න ඕනේ. ඕව හැමතැනම ගන්න තියෙනවා. විරල නැහැ. ඊට පස්සේ තව පොඩි භාජනයක් ගන්න. බෝල් එකක් අපි අර පොඩි දීසි තියෙන්නේ මෙන්න මේ සයිස් විතර පොඩි දීසියක් ගන්න. අරගෙන ඕගොල්ලන්ට පුළුවන් මේ දෙහි ගෙඩිය දෙකට කපලා මේ දෙහි එක බෑවක් අරගෙන මේකේ අර මතු පිට රේණු තියෙන තැන්නේ හොඳට කුරුඳු කුඩු ගන්න. කුරුඳු කුඩු ගාලා මේක තියන්න පුතේ අර ගන්න කියපු තසිම මැද්දේ. තියලා ඒක වටේට ඉතුරු දෙහි බෑව අරගෙන ඔයාලා ගෙදර ඉන්න සමාජිකයන් ඉන්න ප්‍රමාණයට ඒක කෑලි කරන්න. කෑලි කරලා වටේට ඒක දෙහි බෑව වටේට ඉතුරු දෙහි කෑලි ටිකයි අර මං කියපු ස්ථානීසුයි තියන්න. තියලා අර සුදු ඉටිපන්දම ගහන්න දෙහි බෑව මැද්දට. ගහලා ඒක පත්තු කරන්න පුළුවන් නම් ඒකෙත් කුරුඳු කුඩු ටිකක් තවරන්න. තවරලා ඒක පත්තු කරන්න පුතේ ඔයගොල්ලන්ගේ ගෙදර සාලේ හරි ඒ වගේ වැදගත් ස්ථානයක පත්තු කරන්න. මේ විදිහට දවස් 7කට 8කට සැරයක් 3 පාරක් විතර කරගත්තොත් ඕගොල්ලන්ගේ එනර්ජි ගෙදර ඉහළ යනවා. මමත් කරලා තියෙනවා මමත් කරනවා. එනර්ජි අපේ සංඛ්‍යාතේ ඉහළ යනවා. එතකොට අර ගෙවල් වල තියෙනවනේ සමහරු කියනවනේ දෝෂ තියෙනවා, භූමි දෝෂ තියෙනවා, වාස්තු දෝෂ තියෙනවා, කවුරු හරි කරපු දේවල් වල බලපෑම් තියෙනවා. අන්න ඒ වගේ ඒවා තියෙනකොට ඒවා අඩු වෙනවා පුතේ. ඊට අමතරව ඔයගොල්ලන්ට හරි ලේසියට කරගන්න පුළුවන් ගෙවල් පිරිසිදුව තියාගන්න එක. අනවශ්‍ය ද්‍රව්‍ය ගෙදරින් ඉවත් කරන්න. අනවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ පුතේ අවශ්‍ය වැලියට දාන්නේ
අනවශ්‍ය දේවල්, කැඩුණු බිඳුණු දේවල්, එතකොට වෙලාව වැඩ කරන්නේ නැති ඔරලෝසු, වළං එහෙම කුස්සිවල තියෙන කැඩුණු කොන් කැඩුණු පීරිසි කෝප්ප, ඉරිගිය වීදුරු, ඒ වගේ ඒවා ගෙවල් වල තියාගන්න එපා පුතේ. මොකද ඒවා අපිට මේ ඍණ ශක්තිය ඇදලා දෙනවා ගේ ඇතුළට. ඒ නිසා ඒ වගේ දේවල් අපි ගෙදරින් ඉවත් කරන්න ඕනේ. ධන ශක්තිය ඇද ගන්න නම් අපි අපේ වටපිටාව ධන ශක්ති වලින් පුරව ගන්නකොට මේ විශ්වයේ තියෙන යම් යම් දේවල්, මුදල්, මේ විශ්වයේ තියෙන යම් කිසි බල, මේ හොඳ යහපත් දේවල්, ඒවා අපිට ආකර්ෂණය වෙන්න ටික ටික පටන් ගන්නවා. හැබැයි පුතේ මැජික් නම් වෙන්නේ නැහැ. ඒක ඊටපන්දම පත්තු කරලා ඔක්කොම ක්ලෙන්ස් වෙන්නේ නැහැ. මේක කොහොම හරි කරගෙන යනකොට ඕගොල්ලෝ පින් කරන ගමන් මේ වැඩෙත් මේවත් කරගෙන යනකොට ඕගොල්ලන්ගේ ජීවිතවල තියෙන අඳුරු ශක්තිය එළියට ගිහිල්ලා හොඳ ශක්ති ඕගොල්ලන්ට එකතු වෙලා ඕගොල්ලන්ගේ ජීවිත බැබලෙන්න පටන් ගන්නවා. ඒ ඉතුරු වෙන ටික ඊට පස්සේ දැන් ඊළඟට දරුවායි දැන් මිස් මේක ඉටිපන්දම පත්තු කළා ඉතුරු වෙන ටිකට මොකද කරන්න කියලා ওই ඉටිපන්දම ඉවරනකොට දෙහියකෙත් සාමාන්‍ය ප්‍රමාණයක් කළු වෙනවා අපේ. ওই ටික ඔක්කොම එකතු කරලා ගිහින් පුතේ ගලා යන වතුරකට කොහේ හරි දාන්න. එතකොට gedara තියෙන අර මේ නෙගටිව් එනර්ජි එක රිමූව් වෙලා යහපත් ශක්ති අනිවාර්යෙන්ම ඔයාලා ගෙදරට ආකර්ෂණය වෙන්න ගන්නවා. කරලා බලන්න. පන්තියත් එක්ක ඉන්නකොට පුතේ මාස 2-3ක් යනකොට ජීවිතේ වෙනස්කම් වෙයි. මම හැමදාම රිචුවල් දෙනවා. ගොඩාක් වියදම් කරලා කරන්න ඕනේම කියන්නේ නැහැ. ඒව කරගෙන යන්න පුතේ. එතකොට ඕගොල්ලන්ගේ ජීවිතවල ඕගොල්ලන්ගේ වටපිටාව ක්ලෙන්ස් වෙනකොට ඕගොල්ලන්ගේ ජීවිත ක්ලෙන්ස් වෙනකොට ඕගොල්ලෝ තුල නරක ශක්ති ඉන්නවා නම් ඕගොල්ලන්ට දියුණු වෙන්න දෙන්නේ නැති යම් නරක බලවේග ඕගොල්ලොත් එක්ක ඉන්නවා නම් ඒව ඕගොල්ලන්ගෙන් ටික ටික ඈතට යයි. මොකද හොඳ තියෙන තැන, ආලෝකය තියෙන තැන අන්ධකාරයට ඉන්න බෑ පුතේ. අන්ධකාරයේ පහව යනවා ආලෝකය තිබ්බ ගම. අන්න ඒ වගේ ඕගොල්ලන්ගේ ජීවිතවලත් වෙනසක් එතකොට සිද්ධ වෙයි. ඊළඟ පුතේ කියන්න තියෙන තව ඉදිරියට කතා කරගෙන යනවා නම් ඕගොල්ලන්ට දැන් ටැරොට් කියන එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති, ටැරෝ කියන්නේ මොනවද කියලා. ඒ වගේම මේ විදිහට අපි ඉදිරියටම ඉගෙනගෙන යනකොට ඕගොල්ලන්ට මාස 3-4ක් යනකොට ටැරෝ රීඩින් එකක් සාමාන්‍ය දුරට කරගන්න පුළුවන් වෙනවා. ටැරෝ කාඩ් යම් ප්‍රමාණයක් දැනගත්තට පස්සේ ඒ ටික කරගන්න පුළුවන් වෙනවා. හැබැයි පුතේ තව සමහර දරුවෝ මා එක්ක කියපු කාරණයක් තමයි මිස් අපි 10,000 දීලා ටැරෝ රීඩින් කරා. හැබැයි එකක්වත් හරියට කියුනේ නැහැ. කියපු සේරම බොරු කියලා. ඒකත් අර හඳහම් බලන්න ගිහින් බොරු කිව්වා කියන වගේ කතන්දරය එහෙම කියන අය ඉන්නවා. ඉතින් ඒකට හේතුව පුතේ ඔයාලා දෙයක් කරගන්න යනකොට බලන්න තමන් මේ රීඩින් එක ගන්න කෙනා මේ ඇත්තම අධ්‍යාත්මිකයි තත්ත්වක තරමක් දුරට හරි ඉන්නවද කියලා. ඒ පුජ්‍යලයා තුල අර මං කිව්වේ දෙවියෝ දකිනවා වගේ පේනවද කියලා පොඩ්ඩක් බලන්න. දැන් අපිට ලෙඩක් ඇදුනා අපි කැමතිද බෙහෙත් ගන්න යන්න ඇඳක සේලයින් ගහලා ඉන්න ඔපරේෂන් ගොඩක් කරලා ඇඟේ වෙලුම් පටි වල ඉන්න. හැබැයි ආ ડોක්ටර් කෙනෙක්. එයා ඉන්නේ එහෙම ඇඳක. අපිට එයාගෙන් ගිහින් අපි බෙහෙත් ඉල්ලන්න කැමතිද නෑනේ. අපි කැමති හොඳට නිරෝගීව ඉන්න ડોක්ටර් කෙනෙකුගෙන් බෙහෙත් ගන්න. අපි යන්නේ ලෙඩකට බෙහෙත් ගන්න නම් අපි දොස්තර ලෙඩ නම් පොඩ්ඩක් බලනවානේ. ඒ වගේ පුතේ ඕගොල්ලෝ යහපත් හරි ස්පිරිචුවලිටි එක ඉන්නකොට හරි සංඛ්‍යාතයක ඉන්නකොට ඕන කෙනෙකුට ඕගොල්ලෝ තුලින් හරිම පණිවිඩය එනවා. ඒ වගේම තව මම ඕගොල්ලන්ට මතක ඇති මම මේ අපේ WhatsApp එකට දැම්ම පොඩි පින්තූරයක්. ඒක ඇවිල්ලා මනෝවිද්‍යාව ගැන කතා කරනකොට පුතේ අපේ සිත ගැන කතා කරන පින්තූරයක්. ඇයි මේ මනෝවිද්‍යාව උගන්වන්න හදන්නේ කියලා බලයි නෑ පුතේ මේ මනෝවිද්‍යාව නෙමෙයි උගන්වන්න හදන්නේ ඕගොල්ලන්ට මේ ආධ්‍යාත්මික විෂයක් ටැරෝ. මනෝවිද්‍යාවේදී පුතේ අපි උගන්වනවා සිත කොටස් 3කට බෙදලා. මේකයි ටැරෝ වලට වැදගත් වෙන්නේ කියලා තමයි මම ඔයාලට මේ චුට්ටක් කියන්න යන්නේ. අපේ හිතේ කොටස් 3ක් තියෙනවා පුතේ. උඩු සිත, මැද සිත, යටි සිත කියලා. එතකොට අපේ මේ ගොඩාක් ක්‍රියාත්මක වෙන්නේ උඩු සිත. අපිට ওই සිතුවිලි එන්නේ, ඔය අපි හිතන්නේ, කන්නේ බොන්නේ අපේ වැඩ ටික කරගන්නේ මේ අපේ උඩු සිත භාවිතයට අරන්. මැද සිතේ පුතේ උඩු සිතයි යට සිතයි අතර මධ්‍යස්තව තියෙන්නේ. ඒකෙත් සමහර වෙලේට ක්‍රියාත්මක වෙනවා. ඔය හීන ඒ වගේ යම් දේවල් ඔය මැද සිත ගැනත් ක්‍රියාත්මක වෙනවා. මම සිත ගැන පාඩම කරන්නේ නැහැ, මනෝවිද්‍යාව කරන්නේ නැහැ. එතකොට
යටිසිත තියෙන පුතේ අර ඕගොල්ලේ රූපේ දැකලා ඇති අර යට අයිස් කුට්ටියක් වගේ යට ඇතුළටම කිමි මේ සීල් වෙලා ඒ හිත තියෙන්නේ. ඒක තමන්ටවත් මේ තමන්ගේ යටිසිතේ තියෙන ඒවා තේරෙන්නේ නැහැ. යටිසිතේ තියෙන ඒවා කියව ගන්න අහු වෙන්නේ නැහැ. එතකොට මම මේ සිත ගැන නෙමෙයි කියන්නේ කිව්වා මම මේ රූපේ ගත්තේ ඕගොල්ලෝ දවසක මනෝවිද්‍යාව පාඩමකුත් කරලා දෙන්නම් කැමති අය ඉන්නවනම් මේ රූපේ ගත්තේ පුතේ ඒ ටැරෝ තියෙනවනේ. අපි මේ ටැරෝ වලින් කියවන්නේ මොකද්ද දන්නවද? ටැරෝ වලින් අපිට එන්නේ අපේ අර මේ යටිසිත ටැරෝ රීඩින් එකකින් අපේ යටිසිත අපිට අර කියව ගන්න බැරි. දැන් ගොඩක් භාවනා කරලා අධ්‍යාත්මිකව ගොඩාක් දියුණු කෙනෙක් ඇරෙන්න යටිසිත එන්නේ නැහැ එළියට. අපේ යටිසිතේ අපිට හොයාගන්න බැරි. අපිට කියව ගන්න බැරි දේවල් තමයි මේ ටැරෝ වලින් එළියට එන්නේ. ඔයාගේ යටිසිත කියවීමක් තමයි ටැරෝ රීඩින් එකක් කියලා කරන්නේ. ඔයාගේ කර්මපතය කියවීමක් නෙමෙයි. ඔයාගේ යටිසිත කියවන්නයි යන්නේ. එතකොට ඔයා දන්නේ නැති ඔයාගේ යටිසිතේ තියෙන දේවල් කියවගත්තාම ඔයාට හරි ලේසි ඒක උඩුසිත එක්ක බද්ධ කරගෙන ගමනක් යන්න. මොකද මේ මනෝවිද්‍යාඥයෝ පවා මේ ටැරෝ ගැන සඳහන් කරලා තියෙන්නේ එහෙම. මම ටැරෝ ගැන ඉතිහාසයත් ඕගොල්ලන්ට කියලා දෙනවා. මේ ටැරෝ මේව ඇන්දේ කවුද? මේවා කොයි කාලේ ඉඳන් එන දෙයක්ද? මේවා සතවර්ෂ ගණනාවක් ඉතිහාසයක් තියෙනවා මේ විෂයට. එතකොට මේක ඇඳපු කෙනා කවුද? මේ රූපවල මොනවද තියෙන කියලා අපි කතා කරනකොට ඒ ගැනත් කතා කරමු. පැයක විතර කාලයක් දැන් ඕගොල්ලෝ මා එක්ක රැඳිලා හිටියා. පන්තිය නම් පුතේ පැය දෙකක් විතර කරනවා. හඳුන්වා දීමේ දේශනය පැය දෙකක් විතර කරගෙන යන්න අදහසක් නැහැ. ඕගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න කැමති කෙනෙකුට අපි පොඩ්ඩක් ඒ ගැනත් බලමු මේ දරුවන්ට මොනවාද තියෙන ගැටලු කියලා. කියන්න බලන්න පුතේ කාට හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අපි කතා කරමු. ඒ ගැන කතා කරන්න මයික් ඔන් කරලා. මිස් ටැරොට් කාඩ් ගන්න කොහොමද? මිස් අපිට දෙනවද? පුතේ ටැරොට් කාඩ් ඕගොල්ලන්ට දරස් එකෙන් බඩු ගන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවද? ඔව් මිස් අපි දන්නේ දරස් එකෙන් බඩු ගන්න දන්නේ නැද්ද? දරස් වෙබ්සයිට් එකට යන්න දන්නවද මේ ෆෝන් එක ගත්තාම හරි ලැප් එකකින් හරි පුතේ? ඒක දන්නේ නැද්ද? මිස්ට ගෙනල්ලා දෙන්න. අපිට එවන්න. එතකොට පුතේ අපරාධනේ පුතේ. සමා වෙන්න මිස් මම හිතන්නේ ටැරොට් කාඩ් ගන්න පුළුවන් නේද? මං දැකලා තියෙනවා. ඔව්. මිස් කිව්වා වගේ දරාසකින් ගන්නත් පුළුවන්. ඔව්. ඒ වගේම ආසිරි වනිකරත්න ඔව්. සර්ගේ ෂොප් වල තියෙනවා නේද? තියෙනවා. ආසිරි වනිගත්ත සර් තමා පුතේ ටැරොට් කියන එක ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි යුතු ගුරුතුමා. අපි දැන් මේ පසු අනිවාර්යයෙන්ම. කාලෙම ඉගැන්නුවට ටැරෝ මුලින්ම මමත් මගෙත් ගුරුවරයෙක් මේ ගුරුතුමා වෙනවා ආසිරි වනිගත්තගෙනුත් මම ටැරෝ කරලා තියෙනවා කීප විටම්ම. එයාගේ අනිත් පන්ති වලත් ගොඩක් ඒවා මම සහභාගී වෙලා තියෙනවා අපේ සර්ගේ තියෙනවා පුතේ ෆෙන්සුයි මධ්‍යස්ථානවල. මේ එතකොට ෆෙන්සුයි මධ්‍යස්ථාන තමන්ගේ නගරවල තියෙනවා නම් ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලේට නෑ පුතේ. මම මේ ළඟදි ගියා 3500ක් මේ ටැරෝ ඩෙක් එකක්. දරස් එකේ අර මම පොඩ්ඩක් බැලුවා ඊට වැඩිය චුට්ටක් අඩු මුදලට තියෙනවා පුතේ. 1000 ගණන් වලටත් තියෙනවා. ඔව් මිස් දරාස එකේ තියෙනවා 2000 ගණන් 1000 ගණන් වලට. ඔව් ඒක තමයි. එතනදි මිස් මේ ටෙරෝ ඩෙක් එකේ එකක් මට පොඩි ප්‍රශ්නයක් එතනදි මං අහනවා. ආ. සමහර ඒ වගේ 78 තියෙනවා. සමහර ඒවා 80 24 අන්න එහෙම තියෙනවා. අපි ගන්න ඕනේ 78 එකද කොහොමද මිස්? ඒකේ පුතේ මම ලින්ක් ටික දාන්නම් දරස් එකේ. හරිම අන්න හරි මිස්. එතකොට පහසුයි. මොකද මම අර ෆොටෝ එක වෙනස් වුණොත් අපි දන්නේ නැහැනේ. ඔව් ඔව් රූල්ස් තියෙනවා ඔරකල් කාඩ් කියලා එහෙම තියෙනවා ඒවා ගන්න එපා. ඒවා අපි කියවන්න ඉගෙන ගමු එතකොට ගමු ඒවත් තව වැඩිදුර ඉගෙන ගන්නවා නම් ඔයාලා මේ ඒ කාඩ් වල ලින්ක්ස් ටික මම දාන්නම් පුතේ ලින්ක් ටික ඔක්කොම. මොකද මේ සමහර ඒවා තිබ්බ මම දැක්කා ඒකේ අර මේ PDF පොතක් කියන්නේ මේ ඒකේ විස්තර තියෙන ඔව් ගයිඩ් බුක් එකකුත් තියෙන එකක් තියෙනවා 2400 ගානකට. වෙන්න මම දන්නේ නැහැ කෝකද නිවැරදි කියලා මේ. ඒක පුතේ ගන්න ඕනේ මොකද දන්නවද ඕගොල්ලෝ? රයිඩර් වේට් කියන ටැරෝ කාඩ් එක ගන්න ඕනේ. රයිඩර් වේට් කියලා තියෙනවා නම. මම ඒකයි කිව්වේ ලින්ක් ටික දාන්නම් ගොඩක් ඒවා දාන්න. ඕගොල්ලෝ මට පෞද්ගලිකව හරි දාන්න. එතකොට මම පෞද්ගලිකව හරි ලින්ක් ටික දාන්නම් ඔයාලට. එතකොට ගැලපෙන එකක් එතකොට මිස් ඔව් එතකොට මිස් අපි යෝක කරනකොට මොකද මම ටැරෝ රීඩින් ආසිරිසගේ
ප්‍රධාන ගෝලයෙක්ගෙන්මත් කියවලා තියෙනවා. ඒකයි මමත් මේකට ඉන්ට්‍රස්ටින්. ගොඩක්ම මේ ශෝක අපි රීඩින් එක කරනකොට අපි වෙනම අර පූජාසනයක් වගේ දෙයක් කන්ටිනියු කරන්න ඕනේ නේද? ඔව් එහෙම පුතේ එකක් තියෙනවද? පොඩ්ඩක් පුතේ අපි දෙවි කෙනෙක් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. දැන් අද මම ඒක කිව්වේ නැත්තේ මේ හැම මේ දුව පුතාම පන්තියට එයිද ඉගෙන ගන්නවද දන්නෙත් නෑනේ. දැන් ඒගොල්ලන්ට එතකොට අපරාධ කාලේ මේ වගේ වහන එක. අහගෙන ඉන්න එක. දැන් ඔය අහපු නිසාම අපි ඒක ගැනත් කතා කරමු පුතේ චුට්ටක් අනිවාර්යයෙන්ම දෙවි කෙනෙක් එක්ක කන්ටැක්ට් එකක් ඕනේ පුතේ. මොකද එහෙම තිබුණොත් හොඳයි. මේ යහපත් ගොඩාක් අය පුතේ ඝන දෙවියන්ව තෝරගන්නවා. එතකොට දැන් අපිට සමහර දැන් කැතලික් අය ඒන්ජල් මයිකල් තෝරගන්නවා. ඒන්ජල් යූරියල් තව අගතා ඒ වගේ අය ඉන්නවා. ඒගොල්ලෝ එක කනෙක්ට් වෙනවා. අගතක් එහෙම කනෙක්ට් වෙන්න යන්න එපා ටිකක් අමාරුයි. මේ මොකද අපි අඬ ගැහුවාම එනවා. එයාව අපි හරියට වෙලාවට අරින්න ඕනේ නැත්නම් ප්‍රශ්න ඇති වෙනවා. ඊට අමතරව පුතේ ගොඩක් අය ශ්‍රී ලාංකිකයෝනේ පුතේ අපි. එතකොට ගොඩක් අය ඒ වගේ දෙවිවරු එක්ක සම්බන්ධ වෙන්න පොඩ්ඩක් දන්නෙත් නැහැ. කැතලික් පරිසරයකුත් නැහැනේ. ඒ නිසා හොඳයි ඝන දෙවියෝ එක්ක ඔයගොල්ලෝ දැකලා තියෙව ටැරෝ කාඩ් කියනයි සිව දෙවියන්ව තියාගෙන ඉන්නවා. ඝන දෙවියන්ව තියාගෙන ඉන්නවා. එතකොට මම නම් මේ ටැරොට් එක යන්නේ පුතේ දුර්ගා මෑණියොත් එක්කලා. දැන් දුර්ගා කියලා ඔයගොල්ලෝ දන්නද දුර්ගා කියන්නේ කාලි මෑණියන්ගේ එක්තරා අවතාරයක්. දුර්ගා කියන්නේ අර සිංහෙක් පිට මේ ඉන්නේ ඉඳගෙන අන්නේ දේවතා පාර්වතී මාතාවගේ පාර්වතී මාතාවගේ එක්තරා රුද්‍ර අවතාරයකට තමයි දුර්ගා කියන්නේ. මම දාන්නම් ගන්න ෆොටෝ බලන්න. දුර්ගා කිව්වම උමා මෑණියෝ කිව්වම මේ මගේ නම මේ කෞසිකී කියන්නේ දුර්ගා මෑණියන්ට කියන තව නමක් පුතේ. ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ එනවා. කෞසිකී කියලාත් ගහලා බලන්න දුර්ගා ගහන්න උමා ගහන්න එනවා දේවතාවියක් සිංහෙක් උඩ ඉඳගෙන ඉන්න. ඒ मैडम දේවතාවිය. ඔව් කියන්න පුතේ. मैडम गुड इवनिंग මේ අපිට එතකොට ඝන දෙවියන්ට අමතරව මේ භාවිතා කරන්න පුළුවන් දෙවිවරු ගැන අපි කතරගම දෙවියෝ වගේ පුළුවන් පුතේ. ඔකට ගැලපෙනවද සුදුසුයිද? සුදුසුයි. ඔයාන්ට පිහිට තියෙන කතරගම දෙවියන්ගෙන් නම් අපි කතරගම දෙවියෝ එක්ක කනෙක්ට් වෙමු. මම ඒ ටික අනිවාර්යෙන්ම ඔයගලන්ට කියලා දෙන්නම් දෙවි දේවතාවුන් එක්ක කනෙක්ට් වෙන විදිහ. හෙලෝ හෙලෝ කියන්න පුතේ. හෙලෝ මිස් මේ අර හිටි වගේ ඈ පුතේ එන්නේ. එකටි එලිට් වගේ අර දෙවිවරු ඉන්න නේද? ඔව් ඊජිප්ත් දෙවි කෙනෙක් ගැන තමයි මම අර අගතා කියලා හැම ඔව් ඔව් මෙතකොට මිස් ඒ දෙවිවරුත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නේද? පුළුවන් පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් සම්බන්ධ වෙමු. හරි හරි ඒ තමන්ගේ කැමැත්ත මත පුතේ. තමන්ට දැන් හිතෙන්නේ නැහැනේ අර මං කිව්වා වගේ. තමන්ගේ හිතේනම නම් යම් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න එයා තමයි ඔයාට එතෙන්දි මුල් වෙලා උදව් කරන්න යන්නේ. ඒක ඔයාගේම කනෙක්ට් එක බලන්න ඕන. ඔයා කාටද වඩාත් කැමති. දැන් අර එක දරුවෙක් කිව්වේ කතරගම දෙවියන්ට. ඒතකොට එයාට අනිවාර්යයෙන්ම කතරගම දෙවියෝ හරහා උදව් වෙනවා මේ දෙයට. හරි මිස් හරි ඒකට ආගම, ජාතිය ඒවා බලපෑමක් වෙන්නේ නැහැ පුතේ. මිස් මම කලිමුත් මිස්ට මම දැම්මා වොයිස් මෙසේජ් එකක් මම ඩුබායි වල ඉන්නේ. ඔව් පුතේ කියන්න. මෙහෙදී ඔය කියන දේවල් කරගන්න ගොඩක් දේවල් අමාරුයි ඔව් පුතේ. ඒ වුණාට මට මේක කරගන්නත් ඕනේ. මමත් ආශ්‍රවනික සර්ගේ වැඩමුළුවට ගිහිල්ලා තියෙනවා. එතකොට පොත් හරි ගිහිල්ලා තියෙනවා. මේ ටැරොට් කාඩ් බලන මම YouTube එකේ එහෙම ඒවත් ගොඩක් දුරට සාර්ථක වෙලා තියෙනවා. ඉගෙන ගන්න ආසෙන් තමයි මම බැලුවේ මේක. මිස් මට අහම්බෙන් හම්බ වුණේ. එතකොට මම ඒ ටික කොහොමද කරගන්නේ කියලා චුට්ටක් කියන්න පුළුවන්ද? මෙහෙ කොහොමද ඒව ගන්නෙ? ඔව් පුතේ ඔයාට ඔහෙට මේ තෙමු එකෙන් ගෙන්න ගන්න බැයිද? මෙහෙ සමහරට ඇති මිස් ඩුබායි වලින් මම ඉන්නේ මේ. මම බලන්නම්. එතකොට බලන්න චුට්ටක්. එහෙම නැත්නම් සෙයින් එකෙන් නැත්නම් ලංකාවේ ඉන්න කෙනෙකුට කියලා කාඩ් ටිකක් ගෙන්න ගන්න පුතේ. නෑ ඒකට කියලා. හරි මිස් බලන්නම්. එතකොට මිස්ගේ ක්ලාස් එක තියෙන්නේ කවදටද? තියන්නේ මේ දවස්වලම තමයි සිකුරාදාම තමයි තියන්න හිතන් ඉන්නේ. සිකුරාදා නම් ප්‍රශ්නයක් නෑ මිස්. මොකද මම තව ජ්‍යොතිෂ එකක් කරනවා ඉරිදට. එතකොට ඉරිදට තියෙනවා ක්ලාස් දෙක තුනම මට ඉරිදාවත් නම් ගන්න එන්න බැරි වෙනවා. සිකුරාදා නම් අවුලක් නැහැ. සිකුරාදා වෙන ක්ලාස් නැහැ මට. ඒකින්ද මම ඉවිලත් ඉගෙන ගන්නවා. ඉතින් එතකොට මේ
වැඩට යන ටයිම් එකත් එක්ක අහු වුණොත් මේ කරගන්න බැන්න මොකද ලංකාවෙන් වෙලාව 9 කියන්නේ අපිට 7:00මාර. ඔව් ඔව් මට මතකයි ඔයා කිව්වා පුතේ. ඒ ටයිම් නිසා එකේ පොඩි පුතේ එහෙම වුණොත් අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක දෙනවා. ඔයාට නොතේරුණ තැනක් තිබුණොත් මාත් එක්ක පෞද්ගලිකව කතා කරන්න. ආ එතකොට ඒක අනිවාර්යයෙන්ම ඔයාට මම දැනුවත් කරලා කියලා දෙනවා. කාඩ් එකක් අපි ගන්න බලමු. ඔයාට බැරි වුණොත් කියන්න මේ අපි කොහොම හරි රටට ගමු කාඩ් මේ බන්ඩල් එක. ඔව් මිස් ඔව් දැන් මට ලංකාවේ ජෝතිෂය කරද්දි මට අර ලිතක් ගන්න ඕනේ ඔව් ලිත පංචාංග ගන්න ලිත. කියන්නේ ඔව් මට සර් ඒක නොමිලේ එවනවා ඒක නිසා කුරිය කරලා මාතෙල්ට එවලා මම ආ මාතලේ ආයෙ ගෙදර මම නැත්තම් නුවර හ්ම් එතකොට ඒක කුරිය කරලා එන කෙනෙක් දැන් මෙහෙට එන කෙනෙක් අතේ ගෙන්න ගන්න තමයි බැලුවේ හරි. එහෙම මොකක් හරි කරමු පුතේ ඒක. හරි මොකද මිස් එහෙම බලලා හා මෙහෙන් පුතේ. ගන්න පුළුවන් මෙහෙ මොනවද මෙහෙ මොනවා වගේද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලලා කියන්න හා මට එතකොට මෙහෙම නැහැ හ්ම් බලලා ගන්න පුළුවන් පුතේ. මොකද මේ හරි ලංකාවෙන් අරගෙන ගන්න හරි මොකක් හරි අපි ඒකට විසඳුමක් සොයාගමු. හරි මිස් හරි හා. තව ගොඩක් කාටද එහෙනම් මේ මැඩම් කියන්නමයි පුතේ. මැඩම් අපේ මේ ඉන්ට්‍රොඩක්ෂන් ක්ලාස් එක මේ තිබ්බ වෙලාව දවස වගේම දිගටම කන්ටිනියු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි වගේ මේ හොඳයි. ඔව් පුතේ අපි ෆ්‍රයිඩේ දාගමු දිගටම සිකුරාදා 7-9. ඔව් ඒක හොඳයි අවුලක් නැහැ මැඩම්. නේද පුතේ? ඔව් මේ වෙලාව හොඳයි මේ ඔව්. දවස හොඳයි. ගොඩාසවල පන්ති කරන්නේ 8-10. ඔව් ඇත්තම කරන්නේ පුතේ මම 9ට නිදින එක්කෙනෙක්. ඉතින් දැන් මේ පන්ති හින්දා පොඩ්ඩක් මට හෙටත් ලෙක්චර් එකක් තියෙනවා ඇස්ට්‍රොලොජි කැම්පස් එකේ. ඒතර මම කරන්නේ 9 වෙනකන් කරලා ටක් ගාලා ඊට පස්සේ 9:00මාරට හරි නිදා ගන්න සූදානම් වෙනවා ටක් ගාලා. ඒකින්ද මේ අපි වෙලාව හොඳයි හරියට මැඩම් කරමු. මේ ඔව් හොඳයි මැඩම්. ලබන සිකුරාදා 7-9 ඕගලන්ට පුළුවන් මේ සතිය ඇතුළත රෙජිස්ටර් වෙන්න. එතකොට අර අලුත් ගෲප් එකට ඇඩ් කරන්නම් පුතේ. කරලා දැන් අනික දැන් ගෲප් ගොඩාක් තියාගෙන ඉන්න බෑ පුතේ. ෆෝන් ගොඩක එක්ක ඔක හරි කරදරයි. ඒ නිසා මේ කෝඩිනේටර් කරන දරුවන්ටත් කරදරයි. ඒ නිසා අර ගෲප් එක විසිරුවා හරිමු පුතේ. අපි ලබන मैडम බලලා. ඔව් පුතේ කියන්න. मैडम पेंडुलम වල ස්ටෝන් එක පාට තියෙනවා මිස් අපිට තෝරගන්න. ඔව් පුතේ මේ පෙන්ඩුලම විවිධ ඒවා තියෙනවා. දැන් මේ මම පෙන්නපු පෙන්ඩුලම මම මේ තෙමු එකෙන් ගෙන්නපු එකක්. මේකේ තියෙන පුතේ මේ චක්‍ර හතේ පාට මේ මෙතන ඉඳන්. අපි දන්නවනේ අර මේ චක්‍රා කියලා තියෙනවා දන්නව නේද? සහස්ත්‍ර චක්‍රය. එහෙම අපේ චක්‍ර හතක් තියෙනවා ශරීරයේ කියලා ඔයගොල්ලෝ දන්නව ඇතිනේ. දන්නති දරුවෝ ඉන්නවනම් කියන්න මම පාඩමක් කරලා දෙන්නම්. මේ චක්‍ර හතේ පාට තියෙන්නේ මේකේ. එහෙම නැතුව පුතේ මේක වෙනමක් තියෙනවා. අර ෆෙන්සුයි මධ්‍යස්ථානයේ මම දවසක් ගිහින් පෙන්ඩුලමක් බැලුවා ගම්පහ එකේ. එතකොට පුතේ ඒගොල්ලෝ ළඟ මේ චේන් එක නැහැ. ඒගොල්ලෝ මේක දෙන්නම් කිව්වා ඒකේ ඉන්න පුතා. එයා මාව හොඳට දන්නවා. ඒක එතකොට අපි මාලයකට දාගන්න ඕනේ පුතේ. මේ කෑල්ල විතරයි දෙන්නේ. එතකොට මෙන්න මෙතනින් එහාට චේන් එක හම්බෙන්නේ නැහැ. මේ යට කෑල්ල අපිට හම්බෙනවා. ඒ නිසා මේ පෙන්ඩුලම මේ තෙමු එකේ හරි ලාභයි පුතේ තෙමු එකෙන් ගන්න. ෆෙන්සුයි මධ්‍යස්ථානවලත් සමහර වෙලාවට තියෙනවා ගොඩාක් උපකරණ ෆෙන්සුයි මධ්‍යස්ථානවල තියෙනවා ටැරෝ වලට ගන්න පුළුවන් පලිංගු තියෙනවා අපේ සර්ගේ විකුණන්න එතන මමත් දෙනක් තියෙනවා ඒවා ගන්න පුළුවන් පුතේ. මැඩම් දැනට මේ සප්ත චක්‍ර 7යි හ්ම්. රුද්‍රාක්ෂ 5කොයි එකතු කරලා මේ අතට බෑන්ඩ් එකක් විදිහට පාවිච්චි කරන කෙනෙක්ට කොහමද? එයාටත් පුතේ දැන් ඔයාගෙට කැමති නම් සමය රුද්‍රාක්ෂ මම දැනට දාලා පෙන්ඩුලම් තියෙනවා වෙන්නේ නැහැ. මේ ඔව් පෙන්ඩුලම රුද්‍රාක්ෂ දැනට භාවිතා කරන එකක් ඒක ඉවත් කරන්න වෙනවද එහෙමද? නෑ පුතේ ඉවත් කරන්න එපා. ඔයා රුද්‍රාක්ෂ මේ ෆේස් කීයේ වල දාගෙන ඉන්නේ? ඒක ඔයා 6 දන්නවද? මැඩම් ඈ 6. 6 මේ චට්ටිමුකී දාලා තියෙන්නේ. එතකොට පුතේ දාගෙන ඉන්න ඔක්කොම මේ 6 වද දාලා තියෙන්නේ. 6 ඒවෙන් 5ක් තියෙනවා මැඩම් 12 සම්පූර්ණ වෙන්න තමයි තියෙන්නේ මේ සප්ත චක්‍ර වලට 7යි හ්ම්. පාට 7ෙන් හ්ම්. ඉතුරු 12 සම්පූර්ණ වෙන විදිහට රුද්‍රාක්ෂ 5ක් වෙන්නේ. ඔව් එතකොට රුද්‍රාක්ෂ පහම මේ 6 12ට විතර. 6 ෆේස් ඒවද පහ. චට්ටිමුකී ඔව්. හත ඔව් එක. මැඩම්. 7ද 6ද? මැඩම් 7ද 6ද? 6 චට්ටි. එතකොට පුතේ ඔය මේ ඔයා රුද්‍රාක්ෂ 6 මේ සයමුඛී රුද්‍රාක්ෂ වල තේරුම හරියටම දන්න කෙනෙක්ද දාගෙන ඉන්නේ පුතේ? යම් ප්‍රමාණයකට දන්නවා මැඩම්.
අයිති දෙවි දේවතාවුන් වහන්සේලා කවුද කාටද බල වෙන්නේ ඒ ටික දන්නවද? දන්නේ නැත්නම් ඔව් මට මැඩම්. ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. හොඳයි මැඩම්. ඔව්. මම මේ දවස්වල රුද්‍රාක්ෂ ගැන පොතක් ලියනවා. තව ඉවර නෑ. දන්නේ නැත්නම් දාන්න මම ඒකේ 6 රුද්‍රාක්ෂ 7 6 ඔය හැම එකටම අයිති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා පුතේ. මම ගැන ඔයාලට පොඩි විස්තරයක් දෙන්න. ඔයා හොඳයි මැඩම්. මම රුද්‍රාක්ෂයක් මැඩම් අර කෑගල්ලෙන් කතා කරපු කෙනා. කවුද පුතේ? මැඩම්ට මේ පර්සනල් මැසේජ් එකක් දැම්මා කෑගල්ලෙන් අර ආරක්ෂක මේ සේවයේ ඉන්නවා හරි කියලා. පුතේ හරි. පුතේ රුද්‍රාක්ෂ බලද කියලා බලන්න දන්නවද? නැහැ මැඩම්. රුද්‍රාක්ෂ බලද කියලා බලන්න මෙහෙමයි පුතේ දන්නේ නැති ඔක්කොම දරුවෝ දැනගන්න මේකත්. මම අනිත් දවසේ අරගෙන එන්නම් මෙතෙන්ට දැන් මෙතන නෑ. රුද්‍රාක්ෂයක් ගත්තාම පුතේ අර මේ රුපියල් 10 වගේ කාසි තියනවා දන්නවනේ කාසි. මේ ඒ කාසියක් උඩ රුද්‍රාක්ෂ තියලා තව කාසියක් ඔයා ලං කරාම රුද්‍රාක්ෂ කැරකෙන්න ඕනේ පුතේ. හොඳයි බල රුද්‍රාක්ෂ යන්න. ස්වභාවිකයි නං. බලන්න පොඩ්ඩක් කැරකෙනවද කියලා. හොඳයි මැඩම් හොඳයි. මම බලන්නම්. ඔව් එහෙම බලන්න එහෙම නැත්නම් වතුරට දැම්මහම රුද්‍රාක්ෂ බීජ ඇට යනවා උඩ පාවෙන්නේ නැහැ. මේ ඒ දෙක බලන්න පුතේ ඒව තමයි එතකොට මේ බල වෙලා තියෙනවා බැරි වෙලා හරි ශිව දෙවියන්ගෙන් බල කරගත්තොත් ඕක රුද්‍රාක්ෂ ඊටාම වේගෙන් කාසිය දෙක මැද්ද කැරකෙනවා අපි කරකවනවා නෙමෙයි ඔටෝමැටිකලි කාසිය ලං කරපු ගමන් කැරකෙනවා පුතේ. හොඳයි මැඩම් මම ඒක බලන්නම්. පොඩක් බලන්න ටෙස්ට් කරලා. මගේ අතින් මම වීඩියෝ එකකුත් මම දාන්නම්. දැනට මම එක රුද්‍රාක්ෂයකට ඕම් නමක් ශිවාය 108 ගානේ ජප කරලා තියෙනවා. මම බලන්නම් මැඩම්. සිද්ධි කරන්න පුතේ. එතකොට ඔයාලට ගොඩක් දේවල් වල ආරක්ෂාව ලැබෙනවා. හොඳයි මැඩම්. හරි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද පුතේ? මිස් ඒ රුද්‍රාක්ෂ හොයාගන්න නෑනි මිස්. හරි ඒවා. හරි ඒවා මගේ ළඟ තියෙනවා. හරි රුද්‍රාක්ෂ පුතේ හොයාගන්න කියන්නේ අර මං කියපු දේ ටෙස්ට් කරලා බලන්න පුතේ. දැන් මේ රුද්‍රාක්ෂ සර්ටිෆිකට් එක ගන්න තියෙනවා. සර්ටිෆිකට් එක රුද්‍රාක්ෂයක් ගන්න මම මේ ළඟදි ගෙනාවා මුකී 7ක රුද්‍රාක්ෂය සර්ටිෆිකට් එක එක්ක. ඉතින් මට එතෙන්දි චෙක් කරන්න බෑ මං කඩලා ගෙනලා ඔය විදිහට ගෙදර චෙක් කරා පුතේ කරගෙනවා. ඒක චෙක් කරලා බලන්න Tamanට පුළුවන්. මං ඔයාලට අනිත් දවසේ ඒක කියලා දෙන්නම් පොඩ්ඩක්. එහෙම නැත්නම් වතුරට දාපු ගමන් යට යනවා පුතේ. තව මොනවද? විශ්මී මැඩම් මේක ගන්නේ කොහෙන්ද? රුද්‍රාක්ෂ ගන්න පුළුවන් පුතේ. රුද්‍රාක්ෂ ඔයගන්ට ගන්න ඕන නම් මම අරගෙන දෙන්නම්. මිල අඩුවෙන් ගන්නක් තියෙනවා. රුද්‍රාක්ෂ කියන එක මෙහෙමයි පුතේ. රුද්‍රාක්ෂ ඒක මුඛී ඉඳන් 21 මුඛී යනකම් රුද්‍රාක්ෂ තියෙනවා ගස්වල. හොඳේ. බහුතරයක් තියෙන්නේ පංචමුඛී රුද්‍රාක්ෂ. එතකොට එක එක්කෙනාට දාන්න අවශ්‍ය රුද්‍රාක්ෂය ඒ Tamanට අවශ්‍ය ෆේස් ගාන අනුව වෙනස් වෙනවා. දැන් ඒක මුඛී වගේ රුද්‍රාක්ෂ විරල ඒවා තියෙනවා පුතේ. දැන් 21 ඒ වගේ ඒවා හොයන්න අමාරුයි. ඒවා ලක්ෂ 20 30 යනවා එක රුද්‍රාක්ෂයක්. සාමාන්‍ය රුපියල් 500 600ටත් තියෙනවා පුතේ මේ සාමාන්‍ය රුද්‍රාක්ෂ ගන්න. කතරගම යන දරුවෙක් ගිහින් බලන්න කතරගමාවට මුන්නේශ්වරම කෝවිලාවට ඕන තරම් රුද්‍රාක්ෂ තියෙනවා ගන්න. ඒ තැන් වලින් හැබැයි ඉතින් ගත්තාම අර හොඳ එකක්ද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ පුතේ. මොකද අපිට ඈ පුතේ අලුත් නුවර මේ දැඩිමුන්න දෙවි හාමුදුරුවන්ගේ දේවාලයට යන තැනක කඩයක් තියෙනවා ප්‍රධාන සර්ටිෆිකට් ලොකු තියනවද කඩයක්. පුතේ? සර්ටිෆිකට් එක ගෙන්න ගන්න පුළුවන්. එතන ඒ අයිතිකාරයාට කතා කරාම එයා හරයින් ගෙන්න ගන්න පුළුවන්. නිකන් විකුණන්න නම් තියෙනවා මාලා හදලා ඕනේ තරම්. ඔව් ඒ රුපියල් එයාට පිළිතුරව කතා කරොත් ගෙන්න ගන්න පුළුවන්. මමත් කවුරු හරි අවශ්‍ය කෙනෙක් හිටියොත් මාත් ගෙන්නලා දෙන්නම්. ගෙදර තියෙනවා ඊට පස්සේ පෙන්නන සර්ටිෆිකට් තියෙන ටික. කියන්න පුතේ. මිස් මාතලේ තියෙන සර්ටිෆිකේට් එකත් එක්කම කෝවිල ගාව. ඒක තමයි. කෝවිල් ගාව තියෙනවා අනිවාර්යෙන්ම. සර්ටිෆිකේට් එකත් එක්කම තියෙනවා. සර්ටිෆිකට් එක එක්කම තියෙනවා. එක එක මිල ගණන් යටතේ තියෙනවා. ඔව් මිස්. කියන්නේ මාතල මෝදර කෝවිලේ තියෙනවා පුතේ 5000ට උඩයි. කොහෙද මිස්? මෝදර කෝවිලේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ මේ කවුද මේ මහත්තයෙක් මාතලේද කිව්වේ මිස්? මාතලේ කෝවිල ගාවද කිව්වේ? මාතල නේද පුතේ? කවුද ඒ කතා කරේ පුතේ? මාතලේ මිස්. මාතලේ පුතේ. මාතලේ පත්තිවල ගාවද? ඔව්. මොකද රුද්‍රාක්ෂයක් බල කරගත්තාම පුතේ ඒකනුත් ගන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා මේ ටැරෝ ගැන නෙමෙයි මේ අපි කතා කරන්නේ රුද්‍රාක්ෂෙත් වැදගත්
රුද්‍රාක්ෂ මාල එහෙම දාගෙන ඉන්නකොට පුතේ ආරක්ෂාව හැදෙනවා ඔටෝමැටිකලි මේ ඔය කොඩි වින ඒ වගේ ඒවා වදිනවා නම් ඒවට අනිවාර්යෙන්ම මේ ආරක්ෂාවක් වැටෙනවා. මැඩම් මේවා ගලපගන්නේ කොහොමද? ගැලපෙන ඒවා තෝරගන්න කොහොමද ගැළපෙන බලන්න ඕනේ? මම පොඩි නෝට් එකක් ඕගලන්ට දෙන්නම් පුතේ. මෙහෙම පාඩමක් යනකොට මේ රුද්‍රාක්ෂ කොහොමද කියන එක දවසක කියලා දෙන්න. ඒකේ පුතේ මේ එක එක මේ මුඛී සංඛ්‍යාව අනුව තමයි වැදගත් වෙන්නේ. ආනික රුද්‍රාක්ෂ හැම රුද්‍රාක්ෂෙම මූලික වෙන්නේ පුතේ ශිව දෙවියන්ට. ඒකමුඛී රුද්‍රාක්ෂය තනිකරම ශිව දෙවියන්ට. ඊළඟට තියෙන්නේ ද්විමුඛී රුද්‍රාක්ෂය පුතේ මම මේ දෙකක් විතර ගැන කියලා දෙන්නම්. ද්විමුඛී රුද්‍රාක්ෂය ෆේස් දෙකයි පැති දෙකයි. අපි එකට කියනවා ගෞරී සංකර කියලා. ගෞරී සංකර රුද්‍රාක්ෂය පුතේ ගොඩක් භාවිතා කරනවා විවාහ ජීවිත සාර්ථක කරගන්න. ඔය කඩාකප්පල් වෙන ප්‍රශ්න තියෙනවා නම් විවාහ ප්‍රමාද තියෙනවා නම් ඒ වගේ දේවල් වල ගෞරී සංකර රුද්‍රාක්ෂය භාවිතා කරනවා. හැබැයි මම ඔය කියපු රුද්‍රාක්ෂ දෙකම මිලයි පුතේ පොඩ්ඩක්. හොයන්න අමාරුයි. ඊළඟ තියෙනවා පුතේ 3 4 5 6 නම් ඕන තැනක තියෙනවා. 6ක් තියෙනවා. 7 චුට්ටක් අඩුයි. ආයේ 9 විතර යනකොට අඩුයි. එහෙම තියෙනවා පුතේ. ඔය 20 වගේ දානවා මේ රාජයෝග පහළ වෙනවා කියනවා 20 දැම්මම රජවරු තමයි ඉස්සර භාවිතා කරලා තියෙන්නේ. තව මොනවද දැනගන්න ඕනේ? මිස් පෙන්ඩුලමක් කීයක් වගේ වෙනවද? පෙන්ඩුලමක් පුතේ ලංකාවේ නම් රුපියල් 1000 2000ක්වත් වෙයිද? දන්නේ නැහැ ඊටත් වැඩිද දන්නේ නැහැ. තෙමු එකේ නම් අඩුයි පුතේ. මිස් දරස් එකෙන් දාලාද? දවස් එකත් අඩුයිද? මං දවස් එකෙන් නම් පෙන්ඩුලම් බැලුවේ නෑ පුතේ. දවස් එකනොත් බලන්න පෙන්ඩුලමක් නම් දැම්මම අවශ්‍ය නෑ පුතේ. ටැරෝ කාඩ් ටික ගත්තාම ඇති දැනට. මිස් තෙරුවන් සරණයි නම් මම ලිව්වෙනවා. හරි පුතේ හරි තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවද? මිස් මේක මේ තත්කාලයක් වගේ එකක් නෙමෙයි එක්තරා විදියක. තත්කාලේ බලන්නත් පුළුවන් මතක් කරපු එක හොඳයි පුතේ මට අමතක වෙච්ච කාරණයක්. තත්කාලේ බලන්න පුළුවන් පුතේ ටැරෝ වලින්. ඒ කරන්නේ කොහොමද දන්නවද? දැන් ඔයගොල්ලෝ ජ්‍යොතිෂය කරන අය නම් තත්කාලේ බලන්න දන්නව ඇති නේද? තත්කාලය කියන්නේ දැන් පවතින මේ අහස් සිතියමනේ. මේ වෙලේ මේ මොහොතේ හසේ පවතින අහස් සිතියම භාවිතා කරලා අපි පලාපලයක් කියනවා තමයි තත්කාලේ බලනවා කියලා අපි ජ්‍යොතිෂයෙන් කියන්නේ. එතකොට අපි දන්නවා අපි ළඟට එන එක්කෙනා එන හෝරාව පංචමය බලලා අපි විස්තරයක් කියන්න දන්නවා. උදාහරණයක් කිව්වොත් අපි දන්නවා බුධ හෝරාව කෙනෙක් එනවා නම් අනිවාර්යයෙන්ම බාධා වෙලා ගැටලු ඇති වෙලා එන පුද්ගලයෙක් කියලා. ඒ වගේ විස පංචමයක අපි ආවොත් දන්නවා සඳු විස පංචමයක එහෙම ආවොත් කෙනෙක් එයාට මොන දේ කරත් සාර්ථක කරන්න ලේසි වෙන්නේ නැහැ කියලා. ඔයගේ තත්කාලයේ තියෙනවනේ පුතේ ජ්‍යොතිෂේ. ඒ වගේම පුතේ අපිට පුළුවන් දැන් මේ ළඟදි මගේ යාළුවෙක් කතා කරා. එයා මේ පිටරට ඉන්න තත්කාලේ කරන කෙනෙක් එක්ක කතා කරාලු. කතා කරනකොට එයා එවලෙම ටැරෝ එකක් බලලා කිව්වලු ඔයා කතා කරේ මේ කාරණේට කියලා. හරියටම හරි මිස් කිව්වා. අපි මේ ටැරෝ කාඩ් පුතේ මේ අපේ සංඛ්‍යාතයට බැලන්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් එයා මාත් එක්ක කතා කරනවා මම කිව්වා මගේ ටැරෝ එක නම් ළඟ නැහැ. අපි හැම වෙලේම ළඟ තියාගෙන ඉන්නේ නැහැ මම නම්. එහෙම දැන් අපි ළඟ තියෙනවා කියන්නකෝ. එතකොට දැන් කතා කරා කියන්නකෝ ඔයා මට කෝල් එකක්. මට මේ ටැරෝ කාඩ් එකෙන් එක කාඩ් එකක් තෝරලා ගත්තාම මේ මොහොතේ රිසල්ට් එක මේකෙන් ගත්ත හැකි පුතේ. මේ ටැරෝ කාඩ් වලින්. අන්න ඒකට තමයි ටැරෝ වලින් තත්කාලය කියනවා කියන්නේ. ඒ වගේම මෙයා අහන්න හදන කාරණේ එක සාර්ථකද අසාර්ථකද අර දැන් මේ හැම එකම තියෙන පුතේ මේ රූපවල තේරුම් මේ හැම රූපයකම ඒවෙන් කිව්වේ හැකි මේවා පුතේ මේ ලග්නක් තියෙනවා. මේ රූපවල ලග්න තියෙනවා සමහර ඒවායේ. දැන් මේ ඉන්ෆිනිටි සිම්බල් එක වගේ මේක සිම්බල් දෙකක් තියෙනවා. මේක ඇවිල්ලා මේ පෙන්ටකල් කාඩ් එකක්. මේ ඒ වගේ පුතේ මේ එක එක රූපවල තේරුම් එක්කලා මේවා තියෙනවා මේ ගොඩාක් දේවල්. ඒවා එක්ක තත්කාලේ කියන්න පුළුවන් මේ කාඩ් වලින්. කෙලින්ම කතා කරන කෙනාගේ යටිසිත කියව ගන්න පුළුවන් පුතේ. ඒකට තමයි ටැරෝ වලින් තත්කාලය කියනවා කියන්නේ. මං ඉදිරියේදී කියලා දෙන්නම් ටැරෝ වලින් තත්කාලය කියන විදිහ. ඒකට පුතේ ටැරෝ කාඩ් පොඩ්ඩක් රීඩින් කරන්න දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් කාඩ් එක ගත්තට වැඩක් නැහැ නේද? කියව ගන්න දන්නේ නැතුව. තව මොනවද පුතේ තියෙන ගැටලු?
මිස් මේ මම අර හස්තරේඛා පොඩ්ඩක් විතර කරලා තියෙනවා. ඒකේ අර චෝල්ටි අංක කියලා ඔය එනවනේ ඔය සැටර්ඩ් සිරිඩල් එහෙම කියලා අර 16 හැම ඔහොම යන්තම් ඉතින් ඒවම නේද මිස් ඔය වැඩිදුරට කියන්නේ නේද? ඒ චෝල්ටියන් අංක සිස්ටම් එකමද? අංක සිස්ටමුත් තියෙනවා පුතේ. මේක අංක සිස්ටම් එකක්වත් කියන්න බෑ. දැන් මේක අපිට අංක විද්‍යාව ඉගෙනගෙන ටරෝ කියවන්න බෑ. දැන් අංක විද්‍යාවෙනුත් අපි කියන දේවල් තියෙනවනේ. අපේ වර්ෂයට එන අංකය ඒවා බලලා අපි කියන ඒවා මේක පුතේ මේ ටරෝ මේ කාඩ් වල මීනින්ම ඉගෙන ගන්න ඕනේ. මේ අංකක් තියෙනවා. මේවා ජල රාශි අපි දන්නවනේ පංචභූත. එතකොට තේජෝ වායෝ ඒවා අපි දන්නවනේ ආකාශ ඒ පංචභූත වලට අයිති කාඩ් තියෙනවා. ඒවා මීනින් තියෙනවා. එක එක ඒවා එක එක ගුණයට අයිති. තේජෝ ගුණයට අයිති, ආපෝ ගුණයට අයිති කාඩ් තියෙනවා, වායෝ ගුණයට අයිති කාඩ් තියෙනවා. එහෙම තියෙනවා පුතේ එක එක ඒවා. ඒ හැම එකම මේ හැම එකම තේරුමක් තියෙන හැම එකේම මීනින් තියෙන්නේ. මේ තියෙන ආශිර්වාණගත් සර්ගේ කාඩ් මේක මේ පිටිපස්සේ මේක තමයි එයාගේ කාඩ් වල තියෙන්නේ. හැබැයි අපේ සර්ගේ කාඩ් ගන්න කෙනෙකුට එයාගේ පොඩි පොතකුත් හම්බෙනවා පුතේ මේ පොඩ්ඩක් තියෙනවා විස්තර. සිංහලෙන් ලියව පොතක් තියෙනවා. ෆෙන්සුයි මධ්‍යස්ථාන වලින් ගන්න පුළුවන් ගිහින් අහලා බලන්න මේ පුතේ තියේද කියලා. Excuse me, miss. කියන්න පුතේ. ජම්පයින් කතා කරන්නේ මේ මිස් ඔය ඔයගොල්ලන්ගේ ඔය වැඩසටහන මේ මිස් අර මම ඉස්සෙල්ලා කතා කළේ මේ ජම්පයින් කතා කළේ එයා කතා කරන්නේ මේ ඔය ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියන එකත් සම්බන්ධද ඔකට? ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් ඒ කියන්නේ TM භාවනාව කියලා කියන්නේ එකත් සම්බන්ධ එකක්ද ඔක ඔය යන්නේ ඒකට TN භාවනාව ට්‍රාන්සෙන්ඩෙන්ටල් මට මතකයි ඒවා භාවනාවක් ගැන මට කිව්වා. මට ඒක හරියට විස්තර කරලා මේකට සාමාන්‍යයෙන් මේ භාවනා කියන එකක් දැන් මෛත්‍රී භාවනාව වගේ කරනවා නම් වඩාත් හොඳයි. මේකට මෙඩිටේෂන් එන්නේ ඔය සයිකික් කියන පැත්තට ගිහිල්ලා. දැන් අපිට ලංකාවේ තියෙන භාවනා කියන එක ගොඩක් භාවනා කරන කෙනෙකුට ඉතින් වඩාත් මේවා පහසුයි කොයි විෂය වුණත් අත්දැකීම. ඕක නෑ මම ඒක දැක්කේ මේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා වෙනම තියෙනවා TN භාවනාව කියලා. ඒක අර ඕම් શબ્දේ ඕම් ආකාරයේ හරි. ඔය ආයක ප්‍රගුණ කරාද? කරනවා මම ඒක දැන ඉන්නත් එක එකනට එහෙමද මම ඒක දන්නේ නැහැ ඒක ගත්තාම පුතේ සිංගිල් බෝල් එක අර මේ ඕම්කාරය ඔයාට ගත්තාගේ සිංගිල් බෝල් එකෙන් ඒක කොට අරගෙන ඔයාට භාවනා කර හැකියි. එතකොට මේ සිංගිල් බෝල් එක පාවිච්චි කරොත් තමන් ඒවත් ඉතින් මේ අධ්‍යාත්මික උපකරණ සිංගිල් බෝල් එකනොත් ක්ලෙන්ස් වෙනවා. එතකොට ඒ අපට පරිසරයේ ඕම්කාරය අර ඒක විනාඩි 5ක් විතර නිකන් ඇදීලා යන ස්වභාවයක් එනවා. පොඩ්ඩක් බලන්න YouTube එකේ තියෙන. එහෙම තමයි මම ඒක බලනවා. තමයි මම හුලගේ ශබ්දේ එතකොට මුහුද්දේ ශබ්දේ එකත් මම ගන්නවා බලන්න. සිංගිල් බෝල් ගන්න තියෙනවා ෆෙන්සුයි මධ්‍යස්ථාන වලක් තියෙනවා. මම මේ ළඟදී කැන්ඩි එකට ගියා කැන්ඩි එකෙත් තියෙනවා. එහෙමයි. ඉතින් ඉතින් නුවර යන්න දුරයිනේ. නුවර යන්න ඉතින් කඩවත කැන්ඩි එකේ අපි ගමු. එහෙමයි. හොඳයි මිස් සන්තෝෂයි. හරි 8500ක්ද 9000ක්ද කිව්වා. කැන්ඩි එකේ කඩවත මේ සිංගිල් බෝල් එක. මම ආසයි ඉතින් සිකුරාදට සම්බන්ධ වෙන්න කැමති ඒක ඔබතුමියත් එක්ක. ඔව්. ඉස්සරහට යමු මිස්. අනිවාර්යයෙන්. හරි. Thank you. හරි thank you. Okay, I'm leaving now. Okay. Thank you. I'll be there on Friday. I'll be yeah, okay. Thank you, madam. එතකොට තව කාට හරි ප්‍රශ්න තියෙනවද මයි පුතේ? ප්‍රශ්න නැත්නම් අපිට විසිර යන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුතේ. ප්‍රශ්න නැද්ද කාටවත්ම? එහෙනම් පුතේ අපි ඔක්කොම next week හම්බෙමු. ඕගොල්ලෝ එහෙනම් මට මේ අලුත් group එකට add කරන්න මේ ඔක්කොම ටික private message වලින් දාන්න.
මං group එක මේ ලොක් කරලා ඇත්තේ මං ඒක අන්ලොක් කරන්නම්. ඕගොල්ලන්ගේ කමෙන්ට් එකක් දාන්න චෝදනා යෝජනා ඕගොල්ලන්ට සතුටුද ඉගෙන ගන්න කැමතිද මිස් එක්ක එකතු වෙලා ඉදිරියට යන්න කැමතිද ඒ ටිකක් දාන්න. ඒ වගේම පුතේ අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා දැන් ඔන්න ඔයගොල්ලෝ 7 ඉඳන් මාත් එක්ක හිටියා. දැන් නම් කන්නඩ දෙකලව වැඩි පේන්නේ නැහැ. 8:00මාරයිද කොහෙද පේන්නේ වෙලාව. පුතේ පැය එකමාරක් හිටියා ඔයගොල්ලන්ගේ මනුස්ස ලෝකේ ජීවිතයේ ආයුෂය මාත් එක්ක ගත කරා. එතකොට මම හිතනවා මනුස්ස ලෝකෙට ආපු මේ ජීවිත කතාවේ මේ ගත කරපු පැය එකමාර ඔයගොල්ලන්ගේ ආයුෂය අපත ගියේ නෑ. ඕගොල්ලන්ට මොනවා හරි වැදගත් දෙයක් ජීවිතයට එකතු වෙන්නේ නැති කියලා. වැදගත් දෙයක් වාගේ ආයුෂයට නහස්ති වීමක් නොවෙන්නේ නැති කියලා මේ පැය එකමාර. එහෙනම් අපි නැවත next week එකේ හම්බෙමු සිකුරාදට. අපි දාට 9 වෙනකම්ම කතා කරමු විශේෂ කරුණු පිළිබඳවම පුතේ. පොත් ටික හදාගන්න එක ගැන මම group එකේ සම්පූර්ණ දාන්නම් විස්තරයක්. වීඩියෝ එකක් හරි කරලා දාන්නම් සතිය මැද පුළුවන් වුණොත්. එහෙනම් හැමෝටම පුතේ තෙරුවන් සරණයි. සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. කතෝලික ක්‍රිස්තියානි අයට God bless. Jesus bless you. ජේසු පිහිටයි. good night ඔක්කොටම සුබ රාත්‍රියක්. ප්‍රශ්න තෙරුවන් සරණයි මිස් good night තෙරුවන් සරණයි good night my පුතේ.